ඇති අර්ධ වෘත්ත ඡාපයක දිග. ඉතින් දෙයක් නෑනේ. එම අරේම තියෙන පුතේ මොකක්ද අහන්නේ? අර්ධ වෘත්තය. මෙයාගේ පරිධිය පුතේ 44 නම් එම අරේම තියෙන කියන්නේ මේ වගේ භාගයක් නේද? ඒකද කියන්නේ. දැන් කියනවා පුතේ මේ වෘත්තයක පරිධිය 44ක් වේ. එම අරේම ඇති අර්ධ වෘත්ත එක ඡාප දිග කොච්චරද? එනේ එම අරේම කියන්නේ මේ වෘත්තයෙන් භාගයක් කියන එක කියන්නේ කීයද? කීයද? 22යි. එහෙනම් 44 බෙදීම 2 22යි සෙන්ටිමීටර්. හරි කට්ටිය. හරි. ඊළඟට කියනවා පුතේ වර්ගමූල 18 කිනම් අනියාත පූර්ණ සංඛ්‍යා දෙක පිළිහිටිනවද? ඒ කියන්නේ වර්ගමූල 18 කියන එකේ උත්තරේ කවුරු අතර තියෙනවද කියලා අහන්නේ. මට කියන්න 18 කලින් තියෙන වර්ග සංඛ්‍යා කවුද? 16. උගේ වර්ගමූලය 4. 18 පස්සේ තියෙන වර්ග සංඛ්‍යාව 25යි. උගේ වර්ගමූලය 5යි. එහෙම ගත්තොත් එහෙම මෙයාගේ උත්තරේ තියෙන කවුරු හතරද? 4ක් 5ක් 4. 4ක් 5ක් 4. ඒ 4 5 කියන කතාව ලියවෙන්න ඕනේ. හරි කට්ටිය. හරි. ඊළඟට කියලා පුතේ සුළු කරන්න. තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගානේ තියෙනවා පුතේ x වර්ගයට y ඍණ 2යි x යට 3යි y. දැන් පුතේ මේක එකතු කරන්න අඩු කරන්න හරය සමාන වෙන්න බෑ. එහෙනම් පොදු හරයක් ගන්න පුළුවන් තුන. ඕන්න ඉතින් මේ පොඩි උන් අය කරමුකෝ. මෙතන 3y නම් මෙතන 3y කරගන්න බෑ නේද? එහෙනම් x වර්ගයට y උඩයි යටයි දෙපැත්තම ගුණ කරන්න 3. එහෙනම් 2යි x යට 3යි y. ඕකනේ කතාව නේද? හරි. දැන් එහෙම ගත්තොත් උඩ 3 වරක් x වර්ගය 3යි x වර්ගය යට 3යි y. එන්න මෙතන 2යි x යට 3යි y. දැන් හරය සමානයි. පොදු හරයක් ගත්තා 3යි y. එහෙනම් ගෙලින් වෙනා පුතේ මෙතන 3යි x වර්ග ඍණ 2යි x. මේක හරි කට්ටිය. නමුත් තා පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. මේ ඔක්කොගෙන් x එකක් කියලා ගන්න බැයිද? පුළුවන්. එහෙම ගත්තොත් x ගත්තොත් 3යි x වර්ගය x ගත්තොත් 3යි x ඉතුරුයි ඍණ 2යි x ගෙන් x ගත්තොත් ඉතුරුයි 2. යට කවුද? 3යි. තේරුණා? පැහැදිලි කට්ටිය. එතෙන්ට කරන්න පුළුවන් මෙතන තිබ්බත් ඇති. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්න පුතේ 4 ABCD සමාන්තර ආශ්‍රයක AB හා BC AB හා DC පාද අතර සම්බන්ධතාවය. මේ බලන්න මෙයා සමාන්තර ආශ්‍රයක්ලු ABCD. අපි දන්නවා සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන්තරයි සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමාන්තරයි සම්මුඛ පාද සමානයි. එහෙනම් අපෙන් ගන්න ABCD සමාන්තර ආශ්‍රයක එහි AB සහ DC පාද අතර සම්බන්ධයි. AB හා DC අතර සම්බන්ධතා දෙක. මොකක්ද දෙක? AB කියන කෙනා සමානයි DC ට. අනික AB කියන කෙනා සමාන්තරයි කාටද පුතේ? DC ට. ඔන්න ඔක ලියවෙන්න. හරි කට්ටිය. තේරුණාද? හරි. ඊළඟ පුතේ පස්වෙනි ගාන බලන්න. මිනිස් දින ගාන. එහෙනම් අපි කෙලින්ම මෙහෙම ලියා ගන්න. දැක්ක ගම. මිනිස් වැඩි කිරීම දින සමානයි මිනිස් දින. කොහොමද කතාව? මිනිස්සු 4 දෙනෙකුට දින 3කදී මිනිස්සු 4 දෙනෙක්ට දින 3කදී කරන්න පුළුවන් වැඩි ප්‍රමාණය මිනිස් දින කීයද? 12යි. මිනිස්සු 4 දෙනෙක්ට දින 3කදී කරන්න පුළුවන් මිනිස් දින කීයද? 12යි. නිම කළ හැකිය. එම කාර්ය සඳහා වැය වන මිනිස් දින ගාන කීයද? මිනිස් දින 12යි. හරි කට්ටිය. මිනිස් දින 12යි. එහෙනම් 6 වෙනි ගාන බලන්න පුතේ 6. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ තියෙන්න පුතේ ජනන ස්වරූපෙන් දීලා තියෙනවා. කුලකයක් දක්වන්න පුළුවන් ක්‍රම 4යිනේ. එකක් විස්තර කිරීමක් ලෙස, අනික අවයව ලයිස්තුගත කිරීමක් ලෙස, අනික වෙන් රූපයක්, අනික ජනන ස්වරූපයක්. එහෙනම් මේ තියෙන ජනන ස්වරූපයෙන් දක්වන x කියන කෙනා එකට වඩා විශාල ලයිනු නමුත් 10ට වඩා අඩුයි. ඔන්න පරාසය දීලා තියෙනවා. x කියන කෙනා එකට වැඩි 10ට අඩුයි. හැබැයි මේ මොනවද? ඔත්තේ සංඛ්‍යා. එහෙනම් ඒ කුලකය අවයව සහිතව ලිය. එහෙනම් මේ ඇත්තටම කියලා තියෙන්නේ මොකද්ද? 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. 1ත් 10ත් අතර කිව්ව මෙහෙම තිබ්බම 1 ගන්නත් පුළුවන්. මොකද 1 ගන්න බෑ. එකට වැඩි 10ට අඩුයි. ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ කවුද? 3 5 7 9. එහෙනම් ඕක තමයි උත්තරේ. හරි කට්ටිය. හරි.
ඊළඟට පුතේ 7 වෙනි ගාන 7 රූපයේ දැක්වෙන තොරතුරු අනුව x යන්න. මේ බලන්න මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා මෙයා x මෙයා 70යි. දැන් අපි ගහනවා x ගන්න පුළුවන් කෙලින්ම එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් x කියන්නේ කීයද? 70යි. හැබැයි ලියන්න ඕනේ එකම ඛණ්ඩයේ කෝණ කීය. හරි කට්ටිය. එකම ඛණ්ඩයේ කෝණ. ඊළඟ පුතේ 8 වෙනි එක. බලන්න 8. 8 තියෙනවා මෙහෙම. ඔහොම තියෙනවා කියලා හිතන්නකෝ. මම අවශ්‍ය කාරණා ටික විතරක් දාන්න. මෙතන අපි දන්න ඕනේ පුතේ මූල ලක්ෂණේ. මෙයා බිඳුව බිඳුව. මෙතන තව ලක්ෂයක් තියෙනවා 4 2. තව ලක්ෂයක් තියෙනවා පුතේ 4 2. තව වෙලා තියෙනව නේද? 9:00. 9:00 දෙනු. හරි. එතකොට දැන් බලන්න පුතේ මෙතන ඛණ්ඩාංග දෙකක් තියෙනවද නැද්ද? තියෙනවා. අපෙන් අහන්නේ අනුක්‍රමණය. මට කියන්න සරල රේඛාවක අනුක්‍රමණය හොයන්නේ කොහොමද පුතේ? කියන්න. සරල රේඛාවක අනුක්‍රමණය හොයන්නේ කොහොමද පුතේ? y කියන්න. උඩ කියන්න බලන්න. වදිව කරන්න ඕනේ. Line in. හරි. හරි එහෙනවනේ. හරි අගන්න දැන් පුතේ මෙතන තියෙනවා ඛණ්ඩාංග දෙකක් නේ. ඛණ්ඩාංග දෙකක් දන්න ඕනේ අපි අනුක්‍රමණය හොයන්නේ කොහොමද? කියන්නේ. අනුක්‍රමණය හොයන්නේ කොහොමද? y ඛණ්ඩාංග වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. එන අනුක්‍රමණය හොයන්නේ කොහොමද පුතේ? මම කියලා දාන්නම්කෝ. y ඛණ්ඩාංග වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. එහෙනම් මුලින් ඉන්නේ x ඊළඟට ඉන්නේ y. මුලින් ඉන්නේ x ඊළඟට ඉන්නේ y. එහෙනම් y වෙනස ගන්න දෙකෙන් අඩු කරා බිඳුව. x වෙනස හතරෙන් අඩු කරා බිඳුව. දෙකෙන් බිඳුවක් දෙකයි හතරෙන් බිඳුවක් හතරයි උත්තරය කීයද? භාගය. අනුක්‍රමණය දෙකෙන් එක. හරි කට්ටිය. හරි. ඊළඟට පුතේ 9 වෙනි ගාන. බලන්න 9. 9 වෙනි ගාන.
9 තියෙනවා සාධක සොයන්න. බලන්න x වර්ග ඍණ x ඍණ 20. පුතේ මේක දකිද්දි මතක් වෙන සාධකයේ හොයන ක්‍රමය තමයි මොකද්ද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. මුල පදේ මුලින් ලිව්වා, අග පදේ අගින් ලිව්වා, x නම් පද දෙකක් එනවා. දෙකේ එකතුව ඉලක්කමක් නැත්නම් ඉලක්කම 1යි ඍණ 1යි. දෙකේ ගුණිතය ඍණ 20යි. මට කියන්නේ ගුණ වෙලා 20යි එකතු වෙලා ඍණ 1යි චක්‍රේ. හතර වරක් පහ. හැබැයි නැත්නම් පස් වරක් හතර කියන්න පුළුවන් කැමතිද ගන්න. දැන් මෙතන ගුණිතේ ඍණයෙන් ගන්න ඕනේ එකතුව ඍණ එකක් එන්නත් ඕනේ. එහෙනම් ගුණිතේ ඍණ වෙන්න අනිවාර්ය එකක් ධන එකක්. එහෙනම් මම මෙයා ඍණ කරලා මෙයා ධන කරනවා. දැන් ඍණයි ධනයි ඍණ. පස් වරක් හතර 20යි. දැන් ඍණ පහෙන් ධන හතරක් ගියාම ඍණ එක. දැන් සාධක දෙක වෙන වෙනම ගන්න පුතේ. මේ හතර දෙක කැලි දෙක වෙන වෙනම ගන්න. මේ දෙන්නට පොදුයි x. x වර්ගය x ගත්තොත් x ඉතුරු ඍණ 5යි x x ගත්තොත් ඉතුරුයි 5. මෙතන ධන 4 ගත්තොත් මෙතන x ඉතුරුයි ඍණ 20 4 5යි. මේ දෙන්නට එක සාධකයක් ගත්තා x ඍණ 5යි. එළිය දෙන්නට තව සාධකයක් ගත්තා x ධන 4යි. එන උත්තරේ x ඍණ 5 වාරයක් x ධන 4. හරි කට්ටිය. ඊළඟට 10 වෙනි එකේ කියනවා මෙහෙම කතාවක්. දී ඇති ත්‍රිකෝණ අතුරින් අංගසම ත්‍රිකෝණ යුගල තෝරන්න. මේ බලන්න. දැන් තියෙනවා එක ත්‍රිකෝණයක් මෙහෙම. A B C. මෙයා සමානයි කියලා තියෙනවා. මෙයා 60යි. මෙයා 50යි. තව ත්‍රිකෝණයක් තියෙනවා පුතේ මෙහෙම. මෙයා 50යි. මෙයා 60යි. Q P R. තව ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම. මෙයා 70යි. මෙයා 60යි. මෙයා x y z. දැන් මේකෙන් අංග සම වෙන්නේ කොහොමද පුතේ? කියන්න බා. දැන් මේකේ බලන්න මතක තියාගන්න අංග සම මෙතන සමානයි කියලා මෙතන. අංග සම වෙන්න අනුරූප අංග සමාන වෙන්න ඕනේ. ඔයාලා නිකමට උඩ කල්පනා කරන්න බලන්න. දැන් මේ දෙන්න අංග සම නැහැ කියලා හොඳටම තේරෙනවනේ. මොකද මේ සමාන පාදේ තියෙන්නේ 60යි 50යි අතර. නමුත් මෙතන සමාන පාද තියෙන්නේ 60 ඉස්සරහෙන්. එතකොට මේ පාදේ මේ පාදේ කවදාවත් අනුරූප වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේක අපිට අතාරින්න පුළුවන්. මේ දෙක අංග සම වෙන්නේ එක්ක මේකයි මේකයි එක්ක මේකයි මේකයි. හරි. අපි මෙහෙම කරතයක් කරමු. දැන් මේ ඉදිරි කෝණේ හොයාගමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන අංශ කීයද? 180යි. එහෙනම් පුතේ 180ෙන් මුන් දෙන්න අඩු කරාම මු වෙනවද නැද්ද? එනවා. මට කියන්නේ 70යි 60යි කීයද? 130යි. 180 130ක් ගියාම කීයද? 50යි. එහෙනම් දැන් බලන්න 50 60 60 ඉස්සරහෙන් තියෙනවා පුතේ කවුද? මෙයා. දැන් බලන්න 50 60 ඉස්සරහෙන් තියෙනවා මෙයා. වැඩේ සෙට් නේද? මේ 50යි 60යි 60 ඉස්සරහෙන් සමාන පාදේ 50යි 60යි 60 ඉස්සරහෙන් සමාන පාදේ. එහෙනම් අංග සම වෙන්නේ මුන් දෙන්න. පැහැදිලි කට්ටිය? එහෙනම් අංග සම වෙන්නේ කවුද? Q P R ත්‍රිකෝණයේ අංග සමයි x y z ත්‍රිකෝණය. තේරුණාද? හරි කට්ටිය. හේතුව මොකක්ද? මේ දෙක අංග සම වන අවස්ථාව මොකද? කෝ පා. කෝණ දෙකයි පාදයයි. එහෙනම් අපිට ගෙලින්ම කියන්න පුළුවන් පුතේ මෙයා කවුද? කෝ පා යටි අංග සමයි කියලා. කෝ පා යටි අංග සමයි කියලා කියන්න පුළුවන්. හරි බලන්නකෝ. හරි බලන්න පුතේ ඊළඟ එක 11 වෙනි ගාන බලන්න 11 තියෙනවා 2x ධන 1 කුඩායි 6 දැන් අහනවා ධන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම ලියන්න අහන්නේ ධන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම එන ඉස්සලා මේක විසඳමුකෝ මෙයා මෙහෙට ගත්තා කෙලින්ම වෙනවා 2x ඔන්න 6 ධන 1 අනිත් පැත්තට ගියාම ඍණ 1යි 2x මෙයා 5යි එහෙනම් 2x කුඩායි
5යි දෙපැත්තම දෙකෙන් බෙදුවා මෙයාට මෙයා කැපුණා x කුඩායි 2.5 නේද මේක ගත්ත කට්ටිය හරි දැන් මොකක්ද අපිට කියන්නේ අසමානතාවයේ ධන පූර්ණාත්මක පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම ලියන්න විසඳුම වගේ වෙන්න ඕනේ එහෙනම් මට කියන්න මෙතන x ගන්න පුළුවන් උත්තර මොනවද පූර්ණ සංඛ්‍යාත්මක උත්තර 2.5 අඩුයි කවුද 2 ආය 1 ආය බිංදුව ඍණ 1 ඍණ 2 කොහොමද දෙන්නේ කතා පැහැදිලි කට්ටිය එහෙමනම් මේකට ගන්න පුළුවන් ධන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කවුද ධන පූර්ණ සංඛ්‍යාත්මකයෙන් දශ වෙන්න බෑ විසඳුම් කවුද 2යි 1යි එහෙනම් මේ දෙක ගන්න පුළුවන් දෙක ගන්න පුළුවන් එක්ක එක ගන්න පුළුවන් පැහැදිලි කට්ටිය වෙන මොනවද කියලා දෙන්නේ ධන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම ලියන්න විසඳුම් වුණා නම් ලස්සනයි මොකද මේ දෙක විසඳුම් දෙකක් තියෙනවා ඔය දෙකෙන් කොකක් හරි ඒක ආපු කට්ටිය දුසන් Line in. ඒක ආපු කට්ටිය හරි එහෙනම් ඔන්න ඊළඟ 12 වෙනි ගාන 12 තියෙනවා 4x වර්ගයට 3y z බෙදීම 2x යට 9y z හරි දැන් සුළු කරන්න කියන එහෙනම් කෙලින් වෙනවා 4x වර්ගයට 3y z බෙදීම කොල කිරීමක් කරලා පස්සේ උඩ දානවා 9y z යට 2x එනවා දැන් z z කැපෙනවා 3 ඒවා 9ට 3යි මෙතන x එකක් මෙතන දෙකෙන් එකට යපුවා 4ට 2 ඒවා 2යි එහෙනම් පුතේ උඩ දෙවරක් 3 6යි යට මොනවත් නෑ x උත්තරේ කවුද 6යි x හරි කට්ටිය හරි ඊළඟ බලන්න පුතේ 13 වෙනි ගාන 13 තියෙනවා මේම කතාවක් මෙයා 22යි මෙයා 10යි මෙයා 10යි ඔන්න කියනවා මෙහෙම ABCD සුචිකෝණාශ්‍රයාකාර කඩදාසිය යෙන් රූපයේ දැක්වෙන පරිදි සිලින්ඩරයක් තනා ඇත සිලින්ඩරයේ පතුලේ අරය සොයන්න එහෙනම් අහනවා පුතේ අපිට මේ පතුලේ අරය කීයද කියලා මට පුළුවන් නම් කියන්න පතුලේ පරිධිය කීයද දැන් මෙහෙම නෙන්නේ මේ තියෙන සුචිකෝණාශ්‍රයක්නේ මෙයා ඔහොම එකතු වෙලා නේද පුතේ සිලින්ඩරයක් හදෙන්නේ කතා පැහැදිලි කට්ටිය ඒතර මෙයා එකතු වෙලා තමයි සිලින්ඩරයක් හදෙන්නේ ඒතර මෙයාගේ දිග කියන්නේ මේ සිලින්ඩරේ මොකද පරිධිය වෙනවනේ පතුලේ එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙයාගේ දිග කියන්නේ මේ පතුලේ මොකක් කියන්න පුළුවන්ද පරිධිය කියන්න පුළුවන් එහෙනම් මෙයා පරිධිය පැහැදිලි කට්ටිය හරි දැන් එහෙනම් අපිට අරය හොයන්න පුළුවන් එහෙනම් අරය හොයන්න කොහොමද පරිධිය දන්නවනේ පරිධිය හොයන සූත්‍ර දාන්න කෙලින් පුතේ c සමානයි 2πr එහෙම නැත්නම් කෙලින් පරිධිය හොයන සූත්‍ර 2πr එයා සමානයි කාටද 22කට දැන් ඔගේ හොයන්න දෙක වාරයක් y කියන්නේ 7න් 22 වාරයක් අරය r සමානයි 22යි දාන්න හරස් තුනදී කෙලින් වෙනවා දෙවරක් 22 44යි r සමානයි 22 වැඩි කිරීම 7 දැන් r හොයන්න දෙපැත්තම 44න් බෙදාන්න පුතේ මෙයාට මෙයා ගැපුණා r සමානයි 1යි 2යි එහෙනම් 7 බෙදීම 2යි ඒ කියන්නේ කීයද 3.5 සෙන්ටිමීටර් හරි කට්ටිය එහෙනම් r එනවා පුතේ කීයක්ද 3.5 14 වත්තෙන් කැඩූ පොල් ගෙඩියකින් 3න් එකක් නිවසේ භාවිතයටගෙන ඉතිරියෙන් 2න් එකක් විකුණන ලදී විකුණූ ප්‍රමාණය කොච්චරද මට කියන්නේ කොච්චරක් කැඩුවද පොල් වත්තෙන් කැඩූ පොල් ගොඩකින් 3න් එකක් නිවසේ තියාගන්න වත්තෙන් කඩපු පොල් ගොඩෙන් 3න් එකක් නිවසේ තියාගත්තා නම් තව කීයක් ඉතුරුද 3න් 2ක් දැන් කියනවා නිවසේ භාවිතය තබාගෙන ඉතිරියෙන් කියන්නේ 3න් 2න් කියන එක 2න් එකක් විකුණනවා එහෙනම් අපෙන් ගන්න විකුණූ මුළු ගෙඩි ගණන භාගයක් විදියට එහෙනම් 3න් එකක් තියාගත්තා නම් ඉතිරිය වෙන්නේ 3න් 2යි එහෙනම් 3න් 2න් එකක් තමයි පුතේ මොකද කරන්නේ විකුණන්නේ ඇයි 3න් එකක් නිවසේ භාවිතයට තියාගත්තා නම් 3න් එකක් තිබ්බනම් 3න් 2ක් විදුරු ඉතිරියෙන් කියන්නේ 3න් 2න් එක එහෙනම් අල්ලන්න කියන්නේ පුතේ ಗುಣ කිරීම දැම්ම එහෙනම් මෙයාට මෙයා කියපුණා උත්තරේ 3න් 1යි එහෙනම් විකුණලා තියෙන්නේ කොච්චරද 3න් 1 හරි කට්ටිය හරි ඊළඟට බලන්න පුතේ 15 වෙනි ගාන 15 15
හරි බලන්න. ඕ කේන්ද්‍රය. ඕ කේන්ද්‍රයට මේක විස්කම්භයක් නේද පුතේ? විස්කම්භය හරියද නේද කේන්ද්‍රය? එහෙනම් මෙයාට මෙයා මක් වෙනවද? සමානයි. CB අණු ජයයකි. CB ජයයකි. O සිට CB ට අදින්න ලද ලම්බකේ. O සිට CB ට නේ. O සිට CB ට අදින ලම්බකය OD නේ. ඒ කියන්නේ පුතේ අහගන්න මේ මෙතන ඉඳන් මෙයාට අදිච්ච ලම්බකයලු මේක. ඒ කියන්නේ මෙයා අණුවයි කියන එක නේද? හරි ඊළඟ කතාවට ගෙලිපු කියන්න පුළුවන් මේ විස්කම්භයක් නේද? විස්කම්භයක් පරිධි ආපාදනය කරනකොට කොහොමද අංශක කියද? අණුව. මේ විස්කම්භයක් පරිධි ආපාදනය කරනකොට අංශක අණුව. කතා පැහැදිලි කට්ටිය? තේරුණා අණුවයි. අර්ධ කණ්ඩයක ඕන. අනිත් කතාව අපිට කියන්න පුළුවන් මේ මෙයා ජයයක් නේද? ජයයකට කේන්ද්‍රයේ සිට ඇති ලම්බකයෙන් එම ජයය මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙන්නේ. ඒ ලම්බකුණු දෙකට බෙදෙන්නේ. කතා පැහැදිලි කට්ටිය? දැන් එහෙනම් කියන්න කියනවා පුතේ AC හා OD අතර සම්බන්ධය. AC කියන එක කියනයි OD කියන එක අතර සම්බන්ධය. මොකද්ද? මේකට දැන් අපි දන්නවා මෙයාගේ මැද මෙයා මෙයාගේ මැද මෙයා වෙනව නේද? එහෙමනම් පුතේ කෙලින් මොකද වෙන්නේ? මාලය ප්‍රදාන්න පුළුවන් නේද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි ඉදිරි පාදේ හරි අඩ. පැහැදිලි කට්ටිය? ඒ දෙකම ලියන්න පුළුවන්. මෙයාගේ මැද මෙයා කියලා අපි දන්නවා. මෙයාගේ මැද මෙයා කියලා දන්නවා. එහෙනම් මේ දෙක අතර සම්බන්ධ ලියන්න පුළුවන්. එහෙනම් මට කෙලින්ම කියාකි අපෙන් අහන්නේ AC හා OD. AC හා OD. කෙලින්ම කියන්න පුළුවන්. AC සමාන්තරයි කාටද? OD ට. ආයෙ ලියන්න පුළුවන් AC සමානයි මෙයා සමානයි මු වගේ දෙකුඩ. දෙකයි OD ට. හරි කට්ටිය? මේක අනිත් පැත්තට ලියුවොත් OD සමාන්තරයි AC OD සමානයි භාගයක් AC. ඒව ලියන්න පුළුවන්. මේ ඔක්කොම හේතුව මාල ප්‍ර. හරි කට්ටිය? ඔන්න. ඒක මුතේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. හරි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පුතේ. හරි උදේ බලන්න 16 වෙනි ගාන 16 තියලා මෙන්න මේ පුතේ A මෙතන තියෙනවා B කියලා. AB අණු සෙන්ටිමීටර් 6ක සරල රේඛා ඛණ්ඩයකි. ACB අණුවක් වන පරිදි ACB අණුවක් වන පරිදි AB ට එක් පසකින් C පිහිටයි නම් C පදයේ දර්ශනයකින් දක්වන්න. මොකද්ද කියන්නේ? දැන් කියන මෙහෙම AB යනු සෙන්ටිමීටර් 6ක සරල රේඛා ඛණ්ඩයකි ACB අණුවක් වන පරිදි ACB නේද? මෙහෙම අංශක කීයක් කියන්න ඕනේද? 90ක් කියන්න. කතා පැහැදිලි කට්ටිය? එක් පසකින් C ගේ පදේ අඳින්න කියන. මේකට ගන්නෙ මොකද්ද? අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ. මේ බලන්නකෝ. දැන් ඔයා හිතන්නකෝ වෘත්තයක් ගන්නකෝ. වෘත්තයක මෙයා විස්කම්භයකට ඔයා හිතන්න මේ වෘත්ත කියලා. එතකොට මෙයා AB කියලා හිතන්නකෝ. පැහැදිලි කට්ටිය? AB. එහෙමනම් පුතේ දැන් මේ මෙන්න මෙතන ඉඳගෙන මේ වෘත්තේ මෙන්න මෙහෙම කොච්චර කෝණයක් දාත් එයාගේ කෝණේ අංශක කීයද? 90යි නේ. ඔයා හිතන්න C මෙතන C මෙතන C මෙතන C මෙතන. ඔයා හිතන්න C මෙතන කියලා. එහෙනම් මේ වෘත්ත දිගේ C කොහෙට ගියා? මේ වෘත්ත දිගේ C කොහෙට ගියාද? මේ කෝණේ අංශක කීයක් වෙනවද? 90ක් වෙනවා. කතා පැහැදිලි කට්ටිය? ඒ කියන්නේ මේ ඔය කියන මේ කෝණේ අංශක 90ක් වෙනවා. නේද? ඒකට හේතුව මොකද්ද? අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ අංශක 90. එහෙමනම් දැන් අපිට කියන්නේ ACB 90ක් වෙන්න නම් C තියෙන්න පුළුවන් පදේ නේද? එහෙනම් අපි අදින්න ඕනේ මොකද්ද? එක් පසකින් උඩින් හරි පල්ලෙන් හරි මෙයාට අර්ධ වෘත්තයක් ගහන්න. කතා පැහැදිලි කට්ටිය? එතකොට අපි කොහොමද අර්ධ වෘත්ත ගහන්නේ? මෙතන දිග කීයක් කිව්වද? 6යි. හරි මෙතන ගත්තා කීයද? 3යි. එතකොට කේන්ද්‍රය ගන්න පුළුවන් නේද? මොකද විස්කම්භය මේක විස්කම්භයක් විදිහට ගන්න වෙන්නේ. මේක
විස්කම්බ කියලා ගත්තොත් වෘත්තය තින්ද කව කට්ටිය වල තියන්න මේක හරි මැදි. පැහැදිලි කට්ටිය. එහෙනම් අපිට මේකේ හරි මැද හොයා ගන්න පුළුවන්. කව කට්ටිය වල මෙතෙන්ට තියලා චාපයක් කැපුවා මෙහෙම චාපයක් කැපුවා. මෙතන තියලා ඔහොම කපලා ඔහොම කැපුවා. එතකොට මේක යාකරොත් වෙනවා මෙයාගේ ලම්බ සමාජ ඡේදකය. එතකොට ලම්බ සමාජ ඡේදකය මෙතනින් මොකද හරි මැද. පැහැදිලි කට්ටිය. ඊට පස්සේ කව කට්ටිය වල මෙතෙන්ට තිබ්බා පැන්සල ගත්ත බීට ඔහොම යා කරා. ඔන්න පැහැදිලි කට්ටිය. එතකොට මේක තමයි පුතේ C ගේ පතය. දැන් අපි දන්නවා C මේ අර්ධ වෘත්තය C කොහෙ ගත්තත් අංශක කීයද 90. පැහැදිලි කට්ටිය. තේරුණාද? ඒක අඳපු කට්ටිය තුස්ස. ඔන්න කවුටද? කීප දෙනෙක් ඉන්නවා දැක්කද? ඒක හරි සරල සිදුවීමක්. හරි. එතකොට නමුතේ 16 වෙනි ගාන හරි. 16 හරි. මේකයි සීන්නේ. ඔකට වළංගුනේ පුතේ අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා ප්‍රමේය. හරි. 17 බලන්න. 17. මෙයාට මෙයා සමානයි. මෙයා x මෙයා b මෙයා d මෙයා c මෙයා a. මේ බලන්න. කියනවා මෙහෙම කතාවක්. ABC ත්‍රිකෝණයේ BC ත්‍රිකෝණයක් AD DC ට සමානයි. BAD 40යි. කො BAD මෙයා 40ක් කියලා කියනවා. මෙයා 40ක් කියලා කියනවා. ඒකට කියන්නේ මොකද? BAD 40යි. දැන් අහනවා x යාගේ සරලයිනේ. මේ බලන්න. අපි දන්නවා පාත් දෙකක් සමාන නම් ඉස්සරහා තියෙන කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මෙයා x නම් මෙයා කවුද? x. පැහැදිලි කට්ටිය. දැන් එහෙනම් කෙලින්ම x හොයන්න පුළුවන් මෙතන මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 180යි කියලා දාලා කරන්න බැයිද? පුළුවන්. අපෙන් අහන්නේ කාගේද? x යාගේ. එහෙම නැත්නම් මෙතෙන්ට මේ පාදයක් දික් කිරීම සතර බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුන දාලා ගන්නත් පුළුවන්. එහෙම ඕනේ. මේ කෝණේ මේ කෝණේ එකතු අංශ කීයක් වෙනවද? 180. එහෙනම් දාමු කෙලින් පුතේ. මෙයා කවුද? x. මෙයා කවුද? x දාන 40. x දාන 40. අරයා කවුද? 90. ඒක සමානයි 180යි හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එහෙනම් x දෙකයි x. ධන 90යි 40යි 130යි. ඒක සමානයි 180යි. මෙයා මෙහෙට ගියාම දෙකයි x කියන්නේ 180 ඍණ 130යි. තොර දෙකයි x කියලා කියන්නේ පුතේ 50යි. එහෙනම් x හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා මෙයාට මෙයා කැපුණොත් x කියන්නේ කීයක් එනවද? 25යි. හරි කට්ටිය. එයා 25යි. බාන් 18 18 තියෙනවා පුතේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් එකක් ද දිග සෙන්ටිමීටර් 12.5ක් වන පෘෂ්ඨයක පරිමාව. මේ බාන් ඔන්න පෘෂ්ඨයක් තියෙනවා. ඔබ තියෙන කියලා දන්නකො. මෙයාගේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 10ක්. එයාගේ දිග දීලා තියෙනවා 12.5. දැන් පරිමාවනේ අහන්නේ. පුතේ පරිමාව හොයන සූත්‍ර දෙකයි එකක්. දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස. නමුත් මේකට එක දාන්න පුළුවන්ද? බෑ. දාන්න මොකද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස නැත්තම් දිග. එහෙනම් මෙයාගේ පරිමාව අපිට කෙලින්ම එයාගේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වාරයක් දිග. එහෙනම් හරස්කඩ වර්ගඵලය 10යි වර්ග සෙන්ටිමීටර්. මෙයාගේ දිග 12.5 සෙන්ටිමීටර්. වැඩි කරොත් 10න් වැඩි කරනවා කියන දශමත් වෙන පස්සට යනවා 125යි වර්ග සෙන්ටිමීටර් වාරයක් සෙන්ටිමීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර්. තේරුණාද? එන උත්තරේ එන 125යි ඝන සෙන්ටිමීටර් එන. මේක ආපු කට්ටිය. හරි. ඊළඟට කියනවා එහි පරිමාවට සමාන පරිමාවක් ඇති ඝනකයක පැත්තක දිග. මේ පරිමාවට සමාන ඝනකයක් තියෙනවා.
මේ තියෙන්නේ. එහෙනම් අහනවා මෙයාගේ පැත්තකදී කීයද කියලා. එහෙනම් අපි තුමු ඝනකයේ පැත්තකදී x කියලා. x නම් මෙයාගේ පරිමාව කවුද? කියන්නේ. මෙයාගේ පැත්තකදී x නම් මෙයාගේ පරිමාව කවුද? දිග වැඩි කිරීම, පළ වැඩි කිරීම, පැහැදිලි කට්ටිය. x වැඩි කිරීම, x වැඩි කිරීම x. ඒක සමාන වෙන්න ඕනේ කාටද? 125ට. එහෙනම් කෙලින්ම ගත්තාම මොකේ පරිමාව කියන්නේ x වැඩි කිරීම, x වැඩි කිරීම x නේ. පැහැදිලි කට්ටිය. ඒක සමානයි කාටද? 125ට. පැහැදිලි කට්ටිය. ඇයි අර පරිමාවට සමානයි කියලා කියන්නේ? එහෙනම් x තුන් වතාවක් වැඩි කරොත් x වල ඝනය නේ. එහෙනම් මෙයා 125යි. දැන් මට කියන්න මෙතන x වල ඝනය කියන්නේ 125 නම් x වලට අපි මෙතනත් කවුරු කරගන්න ඕනේද? ඝනයක් කරගන්න ඕනේ තුන්වෙනි බලය. එහෙනම් x වල තුන්වෙනි බලය සමානයි 125 කියන්නේ කාගේ තුන්වෙනි බලයද? පහේ නේද? 5 25යි. 25 5 125. එහෙනම් මේක ලියන්න පුළුවන් පහේ තුන්වෙනි බලය. දර්ශක සමාන නම් පාද සමානයි. එහෙනම් x කියන්නේ කීයද? 5 සෙන්ටිමීටර. හරි කට්ටිය. අන්න එයාගේ ගෙනාව පුතේ සෙන්ටිමීටර 5. 19 මෙයා x මෙයා 70යි. රූපයේ දැක්වෙන වෘත්තයේ ඕ කේන්ද්‍රයේ වේ දී තොරතුරු අනුව x ය. ඇති දෙයක් නෑනේ. මට කියන්න කේන්ද්‍රය ආපාතනය කරන කෝණේ පරිධි ආපාතනය කරන කෝණේ වගේ කී ගුණයක්ද? අවුනේ දෙගුණයක් නම් මූ 70 නම් මූ 140යි. පැහැදිලි කට්ටිය. දැන් වෘත්තය අරයන් මොකද වෙන්නේ? සමානයි. පාදය සමාන නම් ඉස්සරහා තියෙන කෝණ දෙක මෙයා x නම් මෙයා x. පැහැදිලි කට්ටිය. දැන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන අංශ කීයද? 180යි කියලා දාලා x ගන්න බැයිද? පුළුවන්. එහෙනම් අපිට කෙලිම ගත්ත හැකි x ධන 140 සමානයි අංශක 180 හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. එහෙනම් මේක මෙහෙට දාන්න. x x 2x. ඒක සමානයි 180 ඍණ 140යි. එහෙනම් 2x සමානයි 180 140ක් ගියාම 40යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න. මෙයාට මෙයා කැපුණොත් x කියන්නේ කීයද? 20යි. හරි කට්ටිය. x කියන්නේ 20යි. හරි. ඔන්න එතකොට ගණන් 19ක් පුතේ ඉවරයි. බලන්න ඊළඟ කියනවා පුතේ 20 වෙනි ගානේ නගර සභාවක් වරිපනම් අය කරනු ලබන්නේ 108ක ප්‍රතිශතයකිනි. තක්සේරු වටිනාකම 60000ක් වූ නිවසක් සඳහා වසරකට ගෙවීමට සිදුවන වරිපනම් බදු ප්‍රතිශතය. ඇති දෙයක් නෑනේ. නගර සභාවක් අය කරන්නේ 108යිලු පුතේ වරිපනම් බදු ප්‍රතිශතය. එහෙනම් තක්සේරු වටිනාකම 60000ක් නම් අහනවා පුතේ වසරකට ගෙවීමට සිදුවන වරිපනම් බද්ද. එන 60000න් කීයද පුතේ? 108ක් තමයි එන්නේ. මේ දෙකට මේ දෙක කැපුණොත් එනවා රුපියල් 6 වරකට 48යි 4800. හරි කට්ටිය. හරි. ඊළඟ 21. එක් එක් විකර්ණය ලම්බකව සමච්ඡේදනය වන චතුරස්‍ර වර්ග දෙක. කවුද පුතේ? විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙන්නේ මොකේද? රොම්බසයයි සම චතුරස්‍රය. එනවා ලියවෙන්න ඕන පුතේ. මේ බලන්න 21 සමචතුරස්‍රය ගත්තොත් එහෙම විකර්ණ කියන්නේ මුළු යාකරණ රේඛානේ. මේවා ලම්බකව තමයි ගානට දෙකට බෙදෙන්නේ. ගානට සමච්ඡේදනය වෙන්නේ. එහෙනම් පළවෙනි එක පුතේ සමචතුරස්‍රය. දෙවෙනි එක රොම්බසය. සමචතුරස්‍රය පයින් ගැහුවට පස්සේ පුතේ මොකද වෙන්නේ? ඒකත් වෙන්නේ ලම්බකව. මෙයා ඔන්න පාද හතර සමානයි කියලා හිතන්නකෝ. රොම්බසේ පුතේ විකර්ණවම යා කරොත් ඒවත් ගානට ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. පැහැදිලි කට්ටිය. එහෙනම් ලියවෙන්න ඕනේ සමචතුරස්‍රය සහ රොම්බසය කියලා. හරි කට්ටිය. හරි.
ඊළඟට 22 පුතේ 22 බලන්න A හා B නම් බීජ සාම්පල දෙකක බීජ පැලවීමේ සම්භාවිතාව 0.8ක් පැලවීමේ සම්භාවිතාව 0.8යි කියන්නේ කීයද 10න් 8යි කියන්නේ 0.9 කියන්නේ 10න් 9 0.8යි කියන්නේ පුතේ 10න් 8යි 0.9 කියන්නේ 10න් 9 එක් සාම්පලයකින් බීජය බැගින් බීජ දෙකක් රෝපණය කළ විට බීජ දෙකක් රෝපණය කරලා තියෙනවා. එම බීජ දෙකම පැලවීමේ සම්භාවිතාව සොයන්න. හරි. ඔයා හිතන්න මේ පළවෙනි බීජය කියලා. එහෙනම් පළවෙනි බීජයේ පැලවීම නොවීම වෙන්න පුළුවන් නේ. දෙවෙනි බීජය ගත්තොත් එහෙම පළවෙනි බීජ පැලවෙලා දෙවෙනි බීජෙත් පැලවීම වෙන්න පුළුවන්. එක්ක පළවෙනි එක පැලවෙලා දෙවෙනි එක පැල නොවෙන්න පුළුවන්. එක්ක පළවෙනි එක පැලවෙන්නේ නැතුව දෙවෙනි එක පැලවෙන්න පුළුවන්. එක්ක පළවෙනි එකත් නැහැ දෙවෙනි එකත් නැති වෙන්න පුළුවන්. පැහැදිලි කට්ටිය. ඒතර අපිට කියනවා පළවෙනි එක පැලවීමේ සම්භාවිතාවය 0.8යි කියන්නේ 10න් 8යි. එහෙනම් මෙයා 10න් 2යි. එහෙනම් දෙවෙනි එක පැලවීමේ සම්භාවිතාව 0.9 කියන්නේ 10න් 9යි. එහෙනම් පැල නොවීම 10න් 1යි. පැලවීම 10න් 9යි. පැල නොවීම 10න් 1යි. පැහැදිලි කට්ටිය. නමුත් දැන් අපෙන් ගන්නේ බීජ දෙකම පැලවීම නේද? බීජ දෙකම පැලවීම කියන්නේ මේක. වීම. එහෙනම් මෙයාගේ උත්තරේ එන්නේ 10න් 8 වාරයක් 10න් 9. උත්තරේ එනවා කීයද? 10 වරක් 10 100යි 9 වරක් 72යි. එහෙනම් උත්තරේ එනවා කීයද? 100න් 72. හරි කට්ටිය. මේක ආපු කට්ටිය උස්සන්න උඩට. ඔය ගත්ත කට්ටිය. බලන්න. ලේසි. කරලා නැහැ. ඉතුරු ටික ඕනේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය දේ විතරක් තිබ්බම ඇති පුතේ. හරි මේ වගේ ගණන් නම් දැන් නිතරම එනව නේද? කියනවා 2යි A ධන B සමානයි 4 A ධන 2යි B සමානයි 2 සමගාමී සමීකරණ විසඳන්න නැතුව A ධන B හොයන්න. මොකද කරන්නේ? මේක එක කියලා ගත්තා මේක දෙක කියලා ගත්තා කෙලින්ම එකතු කරා. නැත්නම් අඩු කරා. එකතු කරමු. එකට දෙක එකතු කරා. තොර එක කියන්නේ මෙයා දෙක කියන්නේ මෙයා. 2යි A ට එකතු කරොත් 3යි A B ට 2යි B එකතු කරොත් 3යි B මෙතන 4යි 2යි 6යි. දැන් එන A ධන B ගන්න ප්‍රශ්නේ මෙතන තියෙන 3නේ. 3 ගත්ත පුතේ එළියට. 3යි A ගෙන් 3 ගත්තොත් ඉතුරුයි A 3යි B ගෙන් 3 ගත්තොත් ඉතුරුයි B. ඒක සමානයි 6යි. දැන් දෙපැත්තම 3ෙන් බෙදලා දාන්න. උඩ 3ට යට 3 කැපෙනවා. එතකොට A ධන B කියන්නේ කවුද? 6ට 3 ඒවා 2. හරි කට්ටිය. මේක ආපු කට්ටිය හරි. දැන් ඔය වර්ධින්න බෑ පුතේ. 24 වෙනි ගාන බලන්න. 24 නලයක් තුලින් මිනිත්තු 5ක් කාලයකදී ලීටර් 300ක් ගලා යයි නම් නලය තුලින් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය තප්පරයට ලීටර වලින් අහනවා. එහෙනම් ශීඝ්‍රතාවයක් හොයන්න නම් පරිමාව කාලයෙන් බෙදන්න ඕනේ. එහෙනම් දැන් මෙතන යනවා කියන පරිමාව කීයද? ලීටර් 300යි. හැබැයි ඒකට ගත වෙන කාලය කීයද? මිනිත්තු 5යි. 5යි මිනිත්තු නේද? එහෙනම් ශීඝ්‍රතාවයක් හොයන්න නම් පුතේ අදාළ යන පරිමාව කාලයෙන් බෙදන්න ඕනේ. නමුත් අපෙන් අහන්නේ මිනිත්තු වලින්ද තප්පර වලින්ද? මිනිත්තු වල ලීටර වලින්ද අහන්නේ තප්පරයට ලීටර වලින්ද? කියන්නේ අපෙන් ගන්න තප්පරයට ලීටර නේද? එහෙනම් මිනිත්තු තප්පර කරගන්න ඕනේ පුතේ. මෙතන 300යි මෙතන මිනිත්තු 5යි. මිනිත්තු 5ක් කියන්නේ මිනිත්තු තප්පර කරන්න 60න් වැඩ කරන්න. අපි දන්නවා මිනිත්තුවක් කියන්නේ තප්පර 60යි. එතකොට උඩ 300යි ලීටර යට 5 අයිතියයි යටත් 300යි තප්පර. 300ට 301යි. එන උත්තරේ තප්පරයට ලීටර 1. එහෙනම් ඔය කියන විදිහට මෙයාගේ ශීඝ්‍රතාවය තප්පරයට ලීටර 1යි. හරි කට්ටිය. හරි. ඔන්න පුතේ මෙයාගේ අවසාන ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ බලන්න. මෙයා 90යි මෙයා 150යිනේ. මෙයා එක්ස්ලු. මෙයා කළු, මෙයා රෝසලු, මෙයා සුදුලු. බලන්න. වට්ටියකදී සුදු කහ රෝස මල් ප්‍රමාණ නිරූපණය කිරීමට ඇඳ ඇති වට ප්‍රස්ථාරයක් මෙන්න දැක්වෙනවලු. 1. සුදු මල් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය. මෙයා. එයා හොයන්න පුළුවන්. 360න් මේ දෙක අඩු කරන්න හරි. එහෙනම් x කියන්නේ එකපාර ගමු. 360න් අඩු කරන්න මුන් දෙන්න එකතු කරලා. කවුද? 90යි 50යි 150යි එකතු කරලා අඩු කරා. කෙලින්ම එනවා 360 අඩු කිරීම
බිඳුවයි 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 5 9 14 4 එකක් ඉදිරි 240. එහෙනම් 300ෙන් 240ක් ගියාම කොහොන එනවා 120. හරි කට්ටිය. මේක ආපු කට්ටිය හරි. ඊළඟට කියනවා මල් වට්ටියේ කහමල් 18ක් තිබුණි. කහ කියන්නේ මේකනේ. කහමල් 18ක් තිබුණි. අහනවා එහි ඇති සුදු මල් ගන්න. මේක කම්පෙයා කරලා හොයන්න. කම්පෙයා කරලා හොයන්න. දැන් මට කියන්න කහමල් කියන්නේ अंश का अनुवन्य मट की अंश का अनुव प्रमाण दाने मट हो अंश कीयक प्रमाण सुधु निहानी अंश का कीयक प्रमाण एक पैदरी कट्टी अपने मेहम की अनुकूलवानी अंश का अनुवाक्यान्ने मल की दहाटकने पैदरी कट्टी अपेंगानी अंश एक विस्साक्यानी गीत की मट पे मेक मेहम कर अंश का अनुवाद दाने तिहक पे आगंड पे පුළුවන් වෙයිද? ඇයි 120 30න් බෙදනව නේද? ඒ හින්දා මම එහෙම ගත්තා. මට කියන්නේ 90 30 කරන්න කීයද බෙදුවේ? 3. එහෙනම් මෙයා 3. එහෙනම් 18 3න් බෙදුවොත් කීයද? 6. පැහැදිලි කට්ටිය. එහෙනම් අංශක 30ක් කියන්නේ මල් 6යි. එහෙනම් මට උනත් අංශක 120ක් කියන්නේ කීයද කියලා නේද? එහෙනම් මට කියන්නේ 120ට 30ව කීයක් තියෙද? 3. 120ට 30ව කීයක් තියෙද? 4 නම් මෙයා 4ෙන් වැඩි කරලා හරි. 6 වරක් 4 කීයද? 24. එහෙනම් සුදු මල් තියෙනවා 24. කරි කට්ටිය. ඒක ඉතින් ඔයාලට එකක් හොයාගෙන කරන්න පුළුවන් 10ක් හොයන් කරන්න පුළුවන් අනුපාතයක් විදිහට කරන්න පුළුවන් කැමති විදිහ. හරි. 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 මගුල වැඩ කරන්නේ නැහැ පුතේ. හරි. ඔක ඕනේ. හරි ආගන්නකො. ඔන්න ඊළඟට කියනවා පුතේ B කොටස. B කොටසේ තියෙනවා පුතේ ප්‍රශ්න කෙලින්ම 5ක්. ඒතර මේක නම් ලේසි දැන් ලේසි කියන්නේ මෙහෙමයි. ඔයාලට අර මුලින් චුට්ටක් අවුල් ගහලා තියෙන්න ඇති. නමුත් දැන් ටික ටික පේපර් කරනකොට මේවා එක වගේම කරන්න එන්නේ. එතකොට දැන් මේක ලේසි ඔයාලට. තේරුණා? එක වගේම ගණන් තමයි පෙරලි පෙරලි එන්නේ. ඒකින්ද දැන් ඔයාලට පුතේ මේකේ මොනවා හරි දෙයක් කරගැනීමේ හැකියාව තියෙනවා. තව ඉතින් පේපර් සෙට් එකක් කරනකොට ඕක හරියනවා. බය වෙන්න දෙයක් නැහැ. බලන්න. B කොටස ගන්න. ඉතින් පුතේ තින්ත පොඩ්ඩක් දාගන්න. හරි. පුතේ බලන්න. පළවෙනි ගාන බලන්න. B කොටසේ පළවෙනි ගාන. කියනවා මෙහෙම කතාවක්. සමන් එක්තරා සමාගමක කොටසක මිල කොටස් මිලදී ගැනීමට 80000ක් යොදවයි. කොටසක වෙළඳපොළ මිල 40යි. එහෙනම් බලන්න සමන් කියන මිනිස්සයා 80000ක් වියදම් කරලා ගන්න කීය කොටස්ද? 40 කොටස්. අපෙන් අහනවා පුතේ ඒක සමාන මිලදීගත් කොටස් ගන්න. හොයන්න කොහොමද? 80000ක් දීලා 40 කොටස් ගන්නවා නම් කොටස් ගන්න හොයන්න මොකද කරන්නේ? 80000 බෙදන්න පුතේ අපි ලියමු මෙහෙම. කොටස් ගණන. කොටස් ගණන හොයන්න පුතේ අපි මොකද කරන්නේ? 80000 බෙදන්න පුතේ කීයද? 40. මෙයාට මෙයා කැපුණා. කැපෙනවා 2යි. කොටස් කීයක් දෙන්නේ? 2000යි. එහෙනම් ගත්ත කොටස් ගාන කීයද? 2000යි. හරි කට්ටිය. කොටස් ගාන 2000යි. ඊළඟට කියනවා කොටසකට ගෙවනු ලැබූ වාර්ෂික ලාභාංශය 4ක් නම් වාර්ෂික ආදායම. ඇති දෙයක් නෑනේ. එක කොටසකට රුපියල් 4 ගාන ගෙවනවා නම් මූ ගත්තේ කොටස් කීයද? 2000යිනේ. එහෙනම් එකකට 4 ගාන නම් අහන්නේ 2000කට. 1000න් ගුණ කරා. එහෙනම් එනවා රුපියල් කීයද පුතේ? 8000යි. හරි කට්ටිය. වාර්ෂික ආදායම 8000යි. 3 කියනවා පුතේ ඉහත කොටස් ගැනීම සඳහා යෙදූ මුදල
වාර්ෂිකව 112ක පොලියක් ගෙවන ස්ථාවර තැන්පතුවක වර්ෂයක් සඳහා යෙදුවේ නම් වර්ෂයක් අවසානයේදී ලැබෙන ආදායම කොටස් වලින් ලැබෙන ආදායමට වඩා කොපමණ මුදලකින් වැඩිද කියලා අහනවා. ඒ කියන්නේ කොටස් වලට දාපු මේ 80000 මේකට දාන්න නැතුව කොටස් වලට දාන්න නැතුව වර්ෂයකට 112ක් ගෙවන සමාගමක තැන්පත් කරනවා. එහෙනම් වර්ෂයකට ලැබෙන පොලිය මේකට වඩා කොච්චරක් වැඩිද කියලා අහනවා. එහෙනම් මම ඉස්සල්ලාම හොයන්න ඕනේ එයාගේ පොලිය හොයන්න ඕනේ. එයාට ලැබෙන පොලිය. දැන් අර මුදලනේ 80000 නේ පුතේ වෙන තැනක තැන්පත් කරනවා කියන්නේ. එහෙනම් 80000 කරන්න ඕනේ 100ට කීයද? 12. 100ට කීයද පුතේ? 12. ඇයි එයාට පොලිය කියවන්නේ 112. දැන් බිංදු දෙකට බිංදුවක් කැපුණාට පස්සේ කෙලින් වෙනවා 12කට 96යි. 96යි මෙතන බිංදු දෙකයි. කීයද? එහෙනම් ඔය කියන විදිහට බැංකුවේ ඔය කියන සමාගමේ තැන්පත් කරොත් මූල්‍ය ආයතන තැන්පත් කරොත් අපිට කීයක් ලැබෙනවද? 9600. පැහැදිලි කට්ටිය. නමුත් කොටස් වලින් ලැබෙන්නේ කොච්චරද? කියන්නේ අපිට කොටස් වලින් ලැබෙන්නේ කොච්චරද ආදායම? කොහොමද නිකන් හේන ගහලා වගේ නේද කතා කරන්නේ? කොටස් වලින් ලැබෙන්නේ අපිට කොච්චරද? 8000යි. නමුත් බැංකුවේ තැන්පත් කරොත් ලැබෙන්නේ 9600යි. නමුත් දැන් අපෙන් අහන්නේ මොකද්ද? කොටස් වලට වඩා මේකෙන් කොච්චර පුදුලක් වැඩියෙන් හම්බ වෙනවද කියලා නේ අහන්නේ. ඒක හොයන්නේ කොහොමද? 9600න් 8000 අඩු කරා. එහෙනම් අපෙන් අහන්නේ කොච්චර වැඩියෙන් ලැබෙනවද කියලා. එහෙනම් 9600න් අඩු කරන්න 8000. එනවා උත්තරේ රුපියල් කීයද පුතේ? 1600. එහෙනම් වැඩිපුර ලැබෙන මුදල 1600. හරි කට්ටිය කරපු කට්ටිය තුසක්. හරි. හරි. ඒකේ අවසාන කෑල්ල පුතේ රෝමි අක්කල් 4 බලන්න. දෙවැනි අවුරුද්දේ ලාභාංශ ආදායම ඔතින් දෙවැනි අවුරුද්දේ ලාභාංශ ආදායම ඉහත දෙක කොටසේ ලැබුණු ආදායමට වඩා 150කින් වැඩි වී නම් දෙවැනි අවුරුද්දේ කොටසකට ගෙවන මුදල කීයද? දැන් කියනවා මේ දෙවැනි අවුරුද්දේ ලාභාංශ ආදායම ඉහත දෙක කොටසේ ලැබුණු ආදායමට වඩා 150කින් වැඩි වෙනවා. මට කියන්නේ 150ක් කියන්නේ කොච්චරද? 150ක් කියන්නේ කොච්චරද? භාගයක් කියන එකට කියන්නේ භාගයක් වැඩි වෙනවා. ඒ කියන්නේ මට නිකමට කියන්න දෙක කොටසට 90 ලැබුණු ආදායම කීයද? දෙක කොටසට 90 ලැබිච්ච ආදායම කීයද? 8000යි. පැහැදිලි කට්ටිය. දැන් 100ට කීයකින් වැඩි වෙනවද? 50කින් වැඩි වෙනවා. ඒ කියන්නේ භාගයක් වැඩි වෙනවනේ. ඒ කියන්නේ කොච්චරද? ඒ කියන්නේ කොච්චරද? 4000ක් වැඩි වෙනවා. එහෙමනම් දැන් දෙවෙනි අවුරුද්දේ සම්පූර්ණ ආදායම කීයද? ඇහුන්නේ 12000යි. 12000ක ආදායමක් ලැබෙන්නේ කොච්චර කොටස් ගානකටද? 2000කට නම් එක් කොටසක ලාභාංශ ගන්න කොහොමද? 12000 10න් බෙදලා කීයක් කියනවද? 6ක් කියනවා. පැහැදිලි කට්ටිය. නමුත් ඒක කොටස් ඔක්කොගේ හොයන්න ඕනේ. මට කියන්නේ දැන් අපෙන් අහන්නේ අපේ මේ ප්‍රශ්නේ අහන්නේ පුතේ කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශ කීයද කියලා නේද? එහෙනම් අපිට ඔය එකක් ගත්තත් එකයි ගොඩක් ගත්තත් එකයි. ප්‍රතිශතයක් ගන්නකොට එකක් ගත්තත් එකයි ගොඩක් ගත්තත් එකයි. මට කියන්නේ කලින් කොටසකට අපිට කීයක් ගෙවුවද? කියන කලින් කොටසට අපිට කීයක් ගෙවුවද? 4යිද? 4යි. එහෙනම් දැන් ඔය 4 150කින් දෙවියන් වරුදු වැඩි වෙන්නේ බෑ. එහෙනම් 4ෙන් 150ක් කියන්නේ කොච්චරද? භාගයක්. ඒ කියන්නේ දෙක. එහෙනම් එතකොට කලින් තිබ්බ 4යි නම් රුපියල් 2ක් වැඩි වුණොත් දැන් කොටසක ආදායම කීයද? 6යි. පැහැදිලි කට්ටිය. ඒක කොටස් වලින් අරගෙන කරන්නත් පුළුවන්. එක් කොටසකින් කරන්නත් පුළුවන්. මම එක් කොටසකින් කරන්න. මොකද ප්‍රතිශතයක් කියන එක උදේ එකකින් කරත් එකයි කොටකින් කරත් එකයි. එහෙනම් වැඩි වූ කොටසක ආදායම ලාභාංශය වැඩි වූ කොටසක ලාභාංශ අපි කොටසකට වැඩි වූ ලාභාංශය ये කොටසකට කොච්චර ලාභාංශය වැඩි වුණාද? කලින් තිබ්බේ 4යිනේ 4ෙන් 150ක් වැඩි වුණා. 150න් වැඩි කරා. ඒ කියන්නේ 51යි 52යි. එහෙනම් 4 දෙකෙන් බෙදුවොත් 2යි. එහෙනම් වැඩි වෙලා තියෙන පුතේ කොටසක් රුපියල් කීයකින්ද? 2කින්. පැහැදිලි කට්ටිය. එහෙනම් දැන් අහන්නේ දෙවන අවුරුද්ද ලාභාංශය. එහෙනම් දෙවන වසරේ කොටසක ලාභාංශය. එහෙනම් කලින් තිබි පුතේ රුපියල් 4යි කොටසක්. දැන් වැඩි වෙනවා රුපියල් 2ක්. ඒ කියන්නේ දැන් පුතේ කොටසක ලාභාංශ රුපියල් 6ක්. එහෙනම් දැන් අපෙන් අහන්නේ
කොටසකට ගෙවන්න ලැබෙන වාර්ෂික ලාභාංශය සොයන්න. කීයද? 6යි. හරි කට්ටිය. මේ ගත්ත කට්ටිය එන රුපියල් 6යි. එහෙනම් ඔන්න ඔය කියන විදිහට පුතේ පළවෙනි කොටස ඉවරයි. පළවෙනි ගාන ඉවරයි. තව තියෙනවා පුතේ ගණන් කීයක්ද? දෙකක්. සෝරි හතරක්. බලන්න හරි පුතේ බලන්න දෙවනි ගාන දෙක මෙයා 7යි කියලා දීලා තියෙනවා පුතේ. හරි. මේ බලන්න. කියනවා මෙහෙම. PQRS ත්‍රිකෝණාශ්‍රයක් තුල අන්තර්ගත වූ අර්ධ වෘත්තයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත බිත්ති සරසිල්ලක් රූපයේ දැක්වේ. PQ කියන කෙනා පුතේ 21යි. PQ කියන්නේ මුළු එකනේ. මුළු එක කියනවා 21 සෙන්ටිමීටර්. මුළු එක 21. ඊළඟට කියනවා පුතේ AB 14යි. AB මෙයා 14යි. මෙයා 14යි. හරි. AB කියන කෙනා 14යි. හරි. දැන් මට ඉස්සල්ලා මේ අපි තව හොයන්න පුළුවන් ඒ හොයන් බලන්න. මට කියන්නේ මේ තියෙන අර්ධ වෘත්තයක් නේද? අර්ධ වෘත්තයක් නම් අර්ධ වෘත්තයේ විස්කම්භය කීයද? කතා කරන්න. අර්ධ වෘත්තයේ විස්කම්භය කීයද? 14 නම් අරේ කීයද? 7යි. එහෙනම් අරේ 7යි කියන්නේ මෙතින් ඉඳන් මෙතෙන්ට 7යි වගේම තමයි මෙතින් ඉඳන් මෙතෙන්ට 7යි නේද? 7යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ මේ දිග කීයයි කියලාද කියන්නේ? 7යි සෙන්ටිමීටර්. පැහැදිලි කට්ටිය? එහෙනම් ඔක්කොම කීයද? 21යි. 21කින් 7යි 7යි 14ක් ගියාම තව කීයක් ඉතුරුද? 7යි. පැහැදිලි කට්ටිය? ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. තේරුණාද? හරි. ඕක තේරුම් ගන්න ඕන පුතේ. හරි. බලන්න ඊළඟ හරි. කියනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ. මෙයා A මෙයා B කියලා දීලා තියෙනවා. කියනවා A මගින් දැක්වෙන අර්ධ වෘත්තයේ පරිමිතිය සොයන්න. ඒයි. දැන් අහන්නේ මේකේ පරිමිතිය නේද? පරිමිතිය හොයන්න නම් අපි මොන දිග හොයා ගන්න ඕනද? චාප දිග. එහෙනම් මම ඉස්සල්ලාම හොයන චාප දිග. චාප දිග. එහෙනම් වෘත්තයක පරිධිය හොයන සූත්‍රය 2πr නමුත් තියෙන භාගයයි. එහෙනම් භාගයයි 2πr. දෙකෙන් එක වාරයක් දෙක වාරයක් 5 කියන්නේ 7න් 22 වාරයක්. මුගේ අරය කීයද? 7යි. මෙයාට මෙයා කැපුණා මෙයාට මෙයා කැපුණා චාප දිග එනවා සෙන්ටිමීටර් කීයද පුතේ? 22. එහෙනම් මෙයා එනවා 22. අහන්නේ පරිමිතිය. එහෙනම් අහන්නේ ඒ කොටසේ පරිමිතිය. එහෙනම් ඒ කොටසේ පරිමිතිය කියන්නේ මේ චාප දිගට මෙයා එකතු වෙන්න ඕනේ. ඒ කොටසේ පරිමිතිය කියන්නේ වටේ දිගට. එහෙනම් 22කට 14ක් එකතු වෙන්න. එහෙනම් 22කට 14ක් එකතු වුණොත් පුතේ ඔක්කොම එනවා 36 සෙන්ටිමීටර්. හරි කට්ටිය. මේක ආපු කට්ටිය දුසන්න 36 සෙන්ටිමීටර්. ඊළඟට කියනවා අර්ධ වෘත්තයේ වර්ගඵලය. අපෙන් අහනවා මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. එහෙනම් මේකේ වර්ගඵලය අහන්න. එහෙනම් අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? වෘත්තයක වර්ගඵලය කියන්නේ πr වර්ග. අර්ධ නම් භාගය. භාගයයි πr වර්ග. එහෙනම් දෙකෙන් එක වාරයක් 5 කියන්නේ 7න් 22 වාරයක්. අරගේ අරය කීයද? 7යි වර්ග නම් දෙපාරයි. මෙයාට මෙයා කැපුණා. කැපෙනවා 11යි. 11 සරක් අද කීයද? 77යි වර්ග සෙන්ටිමීටර්. හරි කට්ටිය. වර්ග සෙන්ටිමීටර් 77ක් ආපු කට්ටිය උස්සන්න උඩට. ඔන්න.
සරලයිනේ. භාගයයි පයි r වර්ග දැම්ම හැදුවා. අපි මීටර්ද තියෙන සෙන්ටිමීටර්ද? සෙන්ටිමීටර් නෙවෙයි සෙන්ටිමීටර් වෙන්න ඕනේ. හරි. ඊළඟ කියනවා පුතේ 3. A කොටසෙත් B කොටසෙත් වර්ගඵල අතර අනුපාතය ලියා ඒ සරලම ආකාරයෙන් දක්වන්න. එහෙනම් අපි දැන් මෙයාගේ වර්ගඵලයක් ගන්න ඕනේ නේද? එහෙනම් මම හොයාගන්න ඉස්සෙල්ලාම B ගේ වර්ගඵලය. B හි වර්ගඵලය. මේ ගත්ත කාගේද? A ගේ වර්ගඵලයනේ. මේ ගත්ත A ගේ වර්ගඵලය. දැන් මම B ගේ වර්ගඵලය හොයනවා. B කියන්නේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ කොහොමද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙයා 14යිනේ. මෙයා 14යි. දැන් මෙතන ඉඳන් ලම්බකයක් ගැව්වොත් ඔය තියෙන්නේ. එයා කීයද? 7යි. එන ආධාරක පාද 14යි ලම්බුස 7යි. අන්න එහෙමනම් තමයි වර්ගඵලය ගන්න. මොකද ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරක පාද පුතේ 14යි ලම්බුස 7යි. එහෙනම් කැපෙනවා කීයද? 7යි. 4ක් අත කීයද? 49යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් භාග්‍ය වාරයක් ආධාරක පාද 14යි ලම්බුස 7යි. එහෙනම් මෙයාගේ වර්ගඵලය නා පුතේ කීයද? 49. මේක අප කට්ටිය. හරි. දැන් අපෙන් අහන්නේ A කොටසෙත් B කොටසෙත් වර්ගඵල අතර අනුපාතය. එහෙනම් අපෙන් අහන්නේ A ගේ වර්ගඵලය අනු B ගේ වර්ගඵලය. හොයමු. A ගේ වර්ගඵලය කීයද පුතේ? 77යි. B ගේ වර්ගඵලය 49යි. අනුපාතයක් සරල කරන්න පුළුවන් දෙන්නම් බෙදෙන චක්‍රයකින් බෙදන්න. බෙදෙනවා 7ෙන්. 49 බෙදෙනවා 7ෙන්. 74 7 11යි 49ට 7යි. උත්තරේ 11.97යි. හරි කට්ටිය. මේක ආපු කට්ටිය ඔන්න. එහෙනම් ඒ කතාවත් හරි පුතේ. එහෙනම් ඒකේ අවසාන ගාන බලන්න. ඒකේ අවසාන ගාන කියනවා ඉහත B කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. සුජුකෝණාශ්‍රාකාර පටික බැල්ලක් බිත්ති සරසිල්ලට එක් කිරීමට අවශ්‍ය PS මායිමක් වනසේ මෙම පටික බැල්ල එකතු කළ හැකි ආකාරයේ මිනුම් සහිතව රූප සටහනේ අද දක්වන්න. කියනවා B කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. B කොටස කියන්නේ මූණේ. මුගේ වර්ගඵලයට සමානයි කියන්නේ කීයද? 49ක් වෙන්න ඕන. පැහැදිලි කට්ටිය? 49ක් වෙන්න ඕනේ. සුජුකෝණාශ්‍රාකාර පටික බැල්ලක් බිත්ති සරසිල්ලට එක් කිරීමට අවශ්‍ය PS එකමායිමක්ලු. එහෙනම් PS එකමායිමක් වනසේ මෙම් පටිය කැබැල්ල එකතු කළ හැකි ආකාරය. දැන් ඔය කියන විදිහට ඔය එකතු කරන පටි කැල්ල සුජුකෝණාශ්‍රාකාර වෙන්නත් ඕනේ. අනික තමයි PS එකමායිමක් වෙන්නත් ඕනේ. එහෙනම් ඔය කියන විදිහට ඔය පටි කැල්ල ඔහොමනේ දෙන්න නැද්ද? මෙහෙම නේද කැල්ල දෙන්න නැත්තේ? බාන්න මේ කැල්ල සුජුකෝණාශ්‍රය. මෙයා කවුද? එකමායිම PS වෙනවා. හරි නේද? පැහැදිලි කට්ටිය. දැන් මිනුම් සහිතව දක්වන්න කියනවනේ. පුතේ සුජුකෝණාශ්‍රයක දක්වන මිනුම් කවුද? දිගයි පළලයි. දැන් මේ දිග ආයි දක්වන්න දෙයක් නැහැ නේ. මේක 14 නම් මේක කෙලිම 14යි. අපි මෙන්න මෙයා පෙන්වන්න ඕනේ. මෙයාගේ පළල කීයද කියලා පෙන්වන්න ඕනේ. තේරුණා? පැහැදිලි කට්ටිය. ඒක හොයන්නේ කොහොමද? අපි දන්නවා මෙයාගේ දිග වැඩි කිරීම පළල කියන්නේ මෙයාගේ වර්ගඵලයට සමානයි. පැහැදිලි කට්ටිය. ඒක හොයන්න ඕනේ. එහෙනම් අපිට ගැලුම් ගත්ත හැකි ඔය කියන විදිහට දිග වැඩි කිරීම පළල කියන එක නා ඒ සුජුකෝණාශ්‍ර වර්ගඵලයන් දිග වැඩි කිරීම පළලනේ. එයා සමාන වෙන්න ඕනේ. B ගේ වර්ගඵලයට සමානයි කිව්වනේ 49ට. එහෙනම් දිග 14යි. පළල x කියලා ගමු. මෙතන 49. එහෙනම් කෙලින්ම දැන් 14න් බෙදුවොත් x එනවා. මේ 49. මෙයාට මෙයා කැපුණා x සමානයි. මේ දෙන කැපෙන චක්‍රයක් කියන්නේ 7ෙන් කැපෙනවා. 7 7යි 7 2යි. එහෙනම් 7 බෙදීම 2යි කියන්නේ කීයද? 3.5 සෙන්ටිමීටර්. එහෙනම් ඔය කියන විදිහට මෙන්න මෙතන අගේන්න ඕන කීයද? 3.5 සෙන්ටිමීටර්. මේක දාලා තියෙන්න ඕන. හරි කට්ටිය. කොහොමද? තේරුණාද? 3.5ක් වෙන්න ඕන. ඔන්න එතකොට පුතේ ඒකේ දෙවෙනි ගානත් ඉවරයි. දැන් කරන්න තියෙන පුතේ කීවෙනි එකද? තුන්වෙනි එක. 3.
බලන්න පුතේ තුන්වෙනි එක බලන්න 3 සුජීවගේ විශ්‍රාම පාරිතෝෂිතය කියන්නේ විශ්‍රාම වැඩම කියලා දඬු සුජීවගේ විශ්‍රාම පාරිතෝෂිතය රුපියල් ලක්ෂ 6ක කියන්නේ විශ්‍රාම කොට අපි කියන්නේ මොකද්ද? කියන්නේ විශ්‍රාමයේ වැඩමක් විදිහට හම්බෙන්නේ කියලා දඬු සුජීවගේ විශ්‍රාම පාරිතෝෂිතය ලක්ෂ 6කි. ඔහු ඉන් 3/2ක් බැංකුවේ තැන්පත් කළ අතර රුපියල් 20000ක් පුණ්‍ය කටයුතු සඳහා යෙදවි. හරි දැන් මේ බලන්න මෙයාගේ පාරිතෝෂිතය කීයක් තියෙනවද? ලක්ෂ 6ක් තියෙනවා. මේකෙන් 3/2ක් බැංකුවේ. එහෙනම් දානවා මේකෙන් 3/2ක් මොකේද? බැංකුවේ. මේක රූපයක් හඳ ගන්නත් පුළුවන්. ඉන් 20000ක් දානවා පුණ්‍ය. පුණ්‍ය කටයුත්තකට දෙනවා පුතේ කීයද? 20000ක් දෙනවා කියලා කියනවා. හරි. එන අපෙන් අහන කතාව. සුජීව බැංකුවේ තැන්පත් කියලා මුදල කොපමණද? කොච්චරද පුතේ? අපෙන් අහනවා බැංකුවේ තැන්පත් කියලා මුදල. බැංකුවේ තැන්පත් කළ මුදල කොච්චරද? ලක්ෂ 6න් කීයද පුතේ? 3/2. එහෙනම් ලක්ෂ 6 3/2 වැඩි කරන්න හරි. කැපෙනවා 3/6ට පුතේ කීයද? 2යි. එහෙනම් දෙවරක් 2 4යි. එහෙනම් තැන්පත් කරන්නේ ලක්ෂ කීයද? 4. ලක්ෂ 4ක් තමයි තැන්පත් කරන්නේ. පැහැදිලි කට්ටිය? තේරුණාද? හරි. ඊළඟට කියනවා පුතේ 2. බැංකුව 108ක වැල්පොලි අනුපාතයක් ගෙවන්නේ නම් වසර 2ක් අවසානයේ ඔහුට ලැබෙන පොලි මුදල කීයද? වසර 2ක් අවසානයේ ඔහුට ලැබෙන පොලි මුදල. හරි. මේක කෙටි ප්‍රශ්නයක් වගේනේ. මම මෙහෙම කරන්න. මේක කෙටි ප්‍රශ්නයක් වගේනේ. වැල්පොලිය හොයන්න ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් මොකද්ද? පළමු වසරට පොලිය, දෙවන වසරට ගෙන යන මුදල හොයලා, දෙවන වසරට පොලිය හොයලා ඒ දෙක එකතු කරන්න ඕනේ. පැහැදිලි කට්ටිය? එහෙම නැත්නම් දැන් මට කියන්නේ 108ක වැල්පොලියක් තමයි කියවන්නේ. දැන් බැංකුවේ තැන්පත් කරන්නේ කොච්චරද? ලක්ෂ 4ක්. ඔය ලක්ෂ 4ට පුතේ පොලිය 100ට කීයක් කියනවද? 8යි. එහෙනම් මට කියන්න වැල්පොලියේ යටතේ අවුරුද්දක් අවසානයේ මෙයාට ලැබෙන පොලිය කොච්චරද? ලැබෙන මුළු මුදල කීයද? මට දිගට කියන්න අවුරුද්දක් අවසානයේ මෙයාට ලැබෙන මුළු මුදල කියන්නේ 100ට කීයක්ද? 100ක් තැන්පත් කරොත් 100ක් තැන්පත් කරොත් අවුරුද්දක් අවසානයේ මට කීයක් ලැබෙනවද? 108යි. පැහැදිලි කට්ටිය? අවුරුදු දෙකකට නම් 100න් 108 කී වතාවක් ගුණ කරන්න ඕනද? දෙපාරක් ගුණ කරන්න. තේරුණා? වැල්පොලිය හොයන්න තියෙන ලේසි ක්‍රමය තමයි. හරිද? අවුරුදු දෙකක් අවසාන ලැබෙන මුළු මුදල හොයන්න නම් එයාගේ පොලිය 108යි නම් 100ට අර දැන් අපි 100ක් තැන්පත් කරොත් 8ක් නේ පොලිය ලැබෙන්නේ. ඒතර අවුරුද්දක් අවසානයේ අපිට ලැබෙනවා 108යි දෙකම. ඒතර 108ක් ලැබෙනවා. එහෙමනම් අපිට ගන්න පුළුවන් දේ තමයි පුතේ අවුරුද්දක් අවසාන ලැබෙන මුළු මුදල කියන්නේ 100ට 108යි. ඒතර අවුරුදු දෙකක් නම් 100ට 108 ඒවා දෙකකින් ගුණ කරන්න ඕනේ. පැහැදිලි කට්ටිය? එහෙනම් මට කියන්න මෙයා බැංකුවේ තැන්පත් කළේ කීයද? අවුන්නේ බැංකුවේ තැන්පත් කළේ කීයද? ලක්ෂ 4යි. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? අපෙන් අහන්නේ බැංකුව 108ක වැල්පොලි අනුපාතයක් ගෙවන්නේ නම් වසර දෙකක් අවසානයේදී ඌට ලැබෙන පොලිය කොච්චරද? අවුරුදු දෙකක් අවසානයේ පොලිය නේද දාන්නේ. ඔයාලට හොයන්න පුළුවන් පළමු වසරට පොලිය හොයලා, දෙවන වසරට ගෙන යන මුදල හොයලා, දෙවන වසරට පොලිය හොයලා ඒ පොලිය දෙක එකතු කරලා ගෙයත් වෙනවා. එහෙම නැත්නම් මෙතන ලක්ෂ 4 100ට 108න් දෙපාරක් ගුණ කරොත් එහෙම අවුරුදු දෙකක් අවසානයේ මුළු මුදල එනවා. ඒ මුළු මුදලෙන් ලක්ෂ 4ක් අඩු කරොත් ඉතුරු ටික පොලිය නේද? එහෙම කරන්න පුළුවන්. එහෙනම් මම එකපාර කරන්න. එහෙනම් වසර දෙකකට පසු ලැබෙන මුළු මුදල ඒක හොයන්න කොහොමද? බැංකුවේ තැන්පත් කරන්නේ ලක්ෂ 4යි. එයා වැඩි කරනවා 100ට 108න් දෙපාරක්. අවුරුද්ද රටයි නම් අවුරුද්දක් අවසාන 108යි. අවුරුදු දෙකක් නම් ඒ වගේ දෙකයි. බිංදු දෙකට බිංදු දෙකයි බිංදු දෙකට බිංදු දෙකයි. හරි යට මොනවත් නැහැ. දැන් උඩ ගුණ කරගන්නයි තියෙන්නේ. හරි මේ බිංදු පැත්තෙන් තියමුකෝ. අමයා ඉස්සෙල්ලා මේ වැඩි කරු. හරිද? නැත්නම් මේ වැඩි කරු. 4 වරක් අඩ කීයද? 32න් 2 3ක් විදිහට. 4ක් බිංදු බිංදුවේ 3ෙමයි. 4ක් ගිය 4යි. ඒක වාරයක් මෙයා බිංදුවයි. මෙතන වැඩි කිරීම 108යි. දැන් එනක වැඩි කරු. අර මෙතන බිංදුව අමතක කරලා වැඩි කරු. 432 වැඩි කරනවා 108ෙන්. 8 වරක් 2 16න් එකක් ඉතිරි 8 3 24ක් 25 දෙයක් ඉතිරි
අටවරක් 4 32යි 34යි හරි නේද? අටවරක් දෙක 16න් එකක් ඉතිරි 8 තුන 24යි 25න් පහ දෙකක් ඉතිරි 8 32යි 34යි. බිඳුවරක් දෙක බිඳුවයි බිඳුවරක් තුන බිඳුවයි බිඳුවරක් 4 බිඳුවයි එක් වරක් දෙක දෙකයි එක් වරක් තුන තුනයි එක් වරක් 4 4යි. 6යි 5යි 6යි 6යි 4යි. 6යි 5යි 6යි 6යි 4යි. එහෙනම් අවුරුද්දක් අවසානයේ මෙයාට ලැබෙන මුළු මුදල කියන්නේ 4,66,500 මෙතන මේ. මෙතන තියෙන 44,656 නමුත් බිඳුවක් අතහැරියානේ. ඒතර 44,656 දා බිඳුවක් කියන. එහෙනම් වසර දෙකක් අවසානයේ මෙයාට ලැබෙන මුළු මුදල කියලා කියන්නේ පුතේ 4,66,560. පැහැදිලි කට්ටිය. මේ ආවේ මොකද්ද? මේ ආවේ අවුරුද්දක් අවසාන ලැබෙන මුළු මුදල නේද? නමුත් මෙයා තැම්පච්චරේ කීයද? මෙයා තැම්පච්චරේ කීයද? ලක්ෂ 4යි. දැන් ලක්ෂ 4ට කීයක් ලැබෙනවද? 4,66,560ක් ලැබෙනවා නම් වැඩියෙන් කීයක් ලැබෙනවද? 66,560ක්. ඒක නේද අවුරුදු දෙකේ පොලිය කියන්නේ. පැහැදිලි කට්ටිය. දැන් අපෙන් ගන්න පුතේ මේ ගානට අනුව වසර දෙකක් අවසානයේ ලැබෙන මුළු පොලිය බුද. එන අපෙන් ගන්නේ මුළු පොලිය. එහෙනම් මුළු පොලිය කියන්නේ පුතේ ලැබෙන 4,66,560න් ලැබෙන 4,66,560න් 4,66,560න් අඩු කරන්න තැම්පත් කරපු ලක්ෂ 4. ඒතර කෙලින් වෙනවා 66,560ක මුදල. ඒතර මෙච්චර පොලිය. මේක ආපු කට්ටිය කුමන ක්‍රමයකින් හරි ආවනම් එච්චරයි. හරි. ඊළඟ පුතේ මේකේ අවසාන එකට කලින් එක නේද? 3. බැංකුවේ තැන්පත් කිරීමෙන් සහ පුණ්‍ය කටයුතු වලට යෙදීමෙන් පසු ඉතිරි වන මුදල කොපමණද? ඒ කියන්නේ බැංකුවේ තැන්පත් කරාට පස්සේ සහ පුණ්‍ය කටයුතු වලට දුන්නට පස්සේ ඉතිරි වන මුදල නේද දාන්නේ? මට කියන්න බැංකුවේ තැන්පත් කරේ කියන ලක්ෂය ඔක්කොටම කලින් පොරගාව කීයක් තිබද? දැන් මෙතන වසර දෙකක් අවසානයේ කියලා එහෙම කියන්නේ නෑ තුන්වෙනි ගානේ. එහෙම කිව්වනම් අරකට ඇඩ් වෙන්න ඕනේ. අර ආය මේ 66,500ට ඒක ඕනේ. අතේ ලක්ෂ කීයක් තිබද? 6යි. බැංකුවේ තැන්පත් කරන ලක්ෂ 4යි. පුණ්‍යට දෙනවා කීයද? 20යි. ඒතකොට ලක්ෂයෙන් මේ දේ අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් අපෙන් ගන්න ඉතිරි මුදල. එහෙනම් ඉතිරි මුදල හොයන්න අපි කරන වැඩේ තමයි ලක්ෂ 6ක් තිබ්බා. ඒ ලක්ෂයෙන් අඩු වෙන්න ඕනේ බැංකුවේ තැන්පත් කරා ලක්ෂ 4ක්. තව පුණ්‍ය කටයුත්තකට දුන්න 20ක් 20000ක්. ඒතර ඔක්කොම එනවා පුතේ ලක්ෂ 6න් අඩු වෙන්න ඕනේ 4,20,000ක්. එහෙම ගත්තොත් එනවා රුපියල් කීයක්ද? බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බෑ 10න් දෙකක් 8යි. මෙතන දැන් තියෙන 5න් එකක් 1යි. එහෙනම් අවසාන ඉතුරු වෙන්නේ 1,80,000. හරි කට්ටිය? හරි. ඊළඟට පුතේගේ අවසාන ගානේ කියනවා මෙහෙම කතාවක්. බැංකුවේ තැන්පත් කිරීමෙන් සහ පුණ්‍ය කටයුතු වලට යෙදීමෙන් පසු ඉතිරි මුදලෙන් 3න් එකක් තම දියණියටද බිරිඳටද බෙදා දුන්නේ නම් බිරිඳට ලැබුණු මුදල. මොකද්ද කියන්නේ? බැංකුවේ තැන්පත් කිරීමෙන් හා පුණ්‍ය කටයුතු වලට යෙදීමෙන් ඉතිරි මුදල තියෙනවනේ. ඉතිරි මුදලෙන් 3න් එකක්. අහගන්නකෝ. දැන් මට කියන්න බැංකුවේ තැන්පත් කරලායි පුණ්‍ය කටයුතු වල දීලා ඉතුරුනේ කීයද? 1,80,000යි නේද? මේ මුදලෙන් නෙවෙයි කතාව කියන්නේ. බැංකුවේ තැන්පත් කිරීමෙන් සහ පුණ්‍ය කටයුතු වලට යෙදීමෙන් පසු ඉතිරි මුදලෙන් 3න් එකක්. ඉතිරි මුදලෙන් 3න් එකක්. කියන්නේ ඉතිරි මුදල 1,80,000යිනේ. මේකෙන් 3න් එකක් දියණියටද ඉතිරිය බිරිඳටද බෙදා දුන්නේ නම් 3න් මුදලෙන් 3න් එකක් දියණියටද ඉතිරිය බිරිඳටද බෙදා දුන්නේ නම් අහන්නේ පුතේ බිරිඳට ලැබිච්ච මුදල නේද? හරි මට කියන්නේ ඉතුරුනේ කියන. එහෙම අහගන්නකෝ දැන් බැංකුවේ තැන්පත් කරලා පුණ්‍ය කටයුතු වල දීලා ඉතුරුනේ කොච්චරද? 1,80,000යි. මේකෙන් 3න් එකක් දෙනවා කාටද? කියන්නකෝ. 3න් එකක් දෙනවා? අවුනේ. දියණියට 3න් එකක් දුන්නොත් තව 3න් කීයක් ඉතුරුද? 2යි. එහෙනම් බිරිඳට දෙන්නේ අර මුළු මුදලේ 3න් එකක් දියණියට දුන්නොත් ඉතිරි වෙන්නේ කොච්චරද 3? 2. තේරුණා? එහෙනම් අපෙන් ගන්න බිරිඳට දෙන මුදල. ආයේ දියණියට දෙන මුදල දීලා අඩු කරන්න හොයලා අඩු කරන්න ඕනේ නැහැ. තේරුම් ගන්න 1,80,000ක් ඉතුරුණා. ඒකෙන් 3න් එකක් දියණියට දුන්නා. 3න් එකක් දියණියට දුන්නා නම් තව 3න් කීයක් ඉතුරුද? 2. එහෙනම් මේකෙන් 3න් දෙකක් තමයි බිරිඳට දෙන්නේ. එහෙනම් මෙයා කෙලිම 3න් දෙක වැඩි කරනවා. කෙලිම කියනවා 3ේව 6යි. ඒ කියන්නේ 60,000යි. 60,000ව දෙයක් කීයද? 1,20,000යි. එහෙනම් 1,20,000ක් තමයි බිරිඳට දෙන්නේ. හරි කට්ටිය? කොහරි කට්ටිය?
උඩට සරල ගාන බලන්න හරි බලන්න පුතේ මේක බලන්න 4 මේම කතාවක් කියනවා මෙයා B මෙයා A මෙයා 80යි මෙයා 24යි මෙයා 60යි මෙයා 16යි මෙයා පාඩ කරලා තියෙනවා හරි කොහොමද තියෙන්නේ බලන්න විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් සමූහයක් පිළිබඳ තොරතුරු වෙන් රූපයේ දැක්වේ. සර්වත්ව කුලකයේ දීලා තිනවා විභාගයට පෙනී සිටි ළමයි. A විභාගයට පෙනී සිටි ගැහැණු ළමයි. එහෙනම් මේ ඉන්නේ පුතේ ගැහැණු ළමයි. ඊට පස්සේ මේ ඉන්නේ විභාගය B කියන්නේ සමත් ළමයි. චුට්ටක් බලන්න. දී ඇති වෙන් රූපයේ අසුරින් පිළිතුරු සපයන්න. පොඩ්ඩක් නවත්තන්නකෝ. A දැන් මේ කවුද? මේ ගැහැණු ළමයි. මේ කවුද? විභාගේ සමත් ළමයි. එතකොට මේ කවුද? දෙකටමයි තියෙන්නේ. ගැහැණුත් වෙනවා සමතුත් වෙනවා. එහෙනම් සමත් ගැහැණු ළමයි. එහෙනම් මේ කට්ටිය සමත් නෑ අසමත් ගැහැණු ළමයි. මේ කට්ටිය සමත් ගැහැණුවේ පිරිමි. මේක සමතුත් නෙවෙයි ගැහැණුත් නෙවෙයි. එහෙනම් අසමත් පිරිමි. පැහැදිලි කට්ටිය? ඒක ඔළුවේ තියාගන්න ඕනේ. හරි. අපෙන් අහනවා එක විභාගයේ සමත් ගැහැණු ළමයින් ගන්න කීයද? අයිස්සලා මේක සුළු කරමු. මෙතනින් ගත්තාගෙන මේක 60යිනේ. 60න් පුතේ 24ක් ගියාම මෙතන කීයක් එනවද? 26යි නේද? ඈ 26යි නේද? 36යි නේද? 36. හරි. 36. එතකොට මේක සර්වත්ව කුලකේ. ඊට පස්සේ පුතේ මෙතනින් ගත්ත හැකි ඔක්කොම 80යිනේ. 80න් 36ක් ගියාම පුතේ මූ කීයක් එනවද? ඇහුන්නේ 44යි නේ 64යි 10න් මුන්දියාගේ තෝ 44යි පැහැදිලි කට්ටිය එහෙනම් දැන් මේ සර්වත්ව කුලකයේ කීයක් කියලා ගන්න පුළුවන් දැන් කියනකොට ඔක්කොම කීයක් කියනවද මේ කීයද 60යි 60යි 24යි 80යි 80යි 24යි කියනකොට 104යි 104යි 16යි කියද 130ක් දෙන්නේ ඈ 130ක් දෙන්නේ බලන්න මෙතන ඔක්කොම 80යිනේ 80යි 24යි 104යි නේද 80යි 24යි කියන්නේ 104යි 104යි 16 කියද 120යි නේ 120ක් එන ඔක්කොම 120 හරි දැන් කියනවා විභාගයේ සමත් ගැහැණු ළමයින් ගන්න කීයද අපෙන් අනේ විභාගයේ සමත් ගැහැණු ළමයින් ගන්න එක එහෙනම් මේ ගැහැණු මේ සමත් එහෙනම් විභාගයේ සමත් ගැහැණු 30යි හරි කට්ටිය ඊළඟට කියනවා පුතේ වෙන් රූපයේ අඳුරු කර ඇති කොටසේ සිටින්නේ කවුරුන් දැයි විස්තර කරන්න. ඒ කරලා අඳුරු කර ඇති කොටස කුලකාංකයෙන් දක්වන්න. එහෙනම් මෙන්න මේ අඳුරු කරලා තියෙන්නේ කවුද කියලා අහනවා. කවුද? ගැහැණු නමුත් විභාගය සමත් නැහැ. එහෙනම් විභාගයේ අසමත් ගැහැණු. එහෙනම් විභාගය අසමත් ගැහැණු ළමයි. විභාගයේ අසමත් ගැහැණු ළමයි. පැහැදිලි කට්ටිය? හරි. දැන් අපෙන් අහනවා මෙතන මේ කුලකාංකයෙන් දක්වන්න කියන. කුලකාංකයෙන් කියන්නේ මේ කියන්නේ මොකද? Aට අයිති. නමුත් Bට අයිති නැහැ. Aට අයිති නමුත් Bට අයිති නැහැ. හැබැයි ටික මොන ටිකද? පොදු ටික. එහෙනම් Aට අයිති නමුත් Bට අයිති නැහැ. ඒකේ මොන ටිකද? පොදු ටික. හරි කට්ටිය.
මේ ඒට එන්න ඕන. හැබැයි බීට අයිති නෑ. ඒ කියන්නේ ඒට අයිති ටිකේ බීට අයිති නැති ටිකේ පොදු ටිකනේ. ඒ කියන්නේ මේක. ඒ ඡේදන B ඩෑෂ්. හරි. ඔන්න එතකොට ඒක හරි. මේ කතා කරේ පුතේ ඒ කොටස. මේ කතා කරේ ඒ කොටස. දැන් කතා කරනවා B කොටස. බලන්න. කියනවා මේ පෙට්ටියක ලේන්සු පහක් ඇත. ඉන් තුනක් නිල් පාටද දෙකක් රතු පාටද වේ. අහමුලස පෙට්ටියෙන් ලේන්සුවක් ගෙන එහි පාට සටහන් කර ඒ ආපසු දමා තවත් ලේන්සුවක් ගන්නවා. පුතේ අරගෙන ආයේ දානවා නම් මොකද වෙන්නේ? අරගෙන ආයේ දානවා නම් අර මැද පෙළි එනවද නැද්ද? එනවා. හැබැයි අරගෙන දැම්මේ නැත්තම් මැද පෙළි එන්නේ නැහැ. පැහැදිලි කට්ටිය. එහෙනම් ඔය කියන විදිහට කොටුතලේ ලක්ෂ සියල්ලම ලකුණු වෙනවද නැද්ද? ලකුණු වෙනවා. පැහැදිලි කට්ටිය. හරි. ඔන්න කියනවා වාර දෙකේදී ලැබුණු ලේන්සු වල පාට ඇතුළත් නියති අවකාශය කොටුතලේ ලකුණු කරන්න. B මගින් නිල් පාටද R මගින් රතු පාටද දැක්වි. හරි. එහෙනම් ඔන්න එක. කොටුතලේ ලකුණු කරන්න කියනවා පුතේ. ඔබට එන්නේ B1 B2 B3 R1 R2 මෙතන B1 B2 B3 R1 R2 එහෙනම් මෙයා පළමු ගැනීම මෙයා දෙවන ගැනීම. හරි. හරි දැන් ඔය කියන ගත් එක ආපහු දානවා නම් දැම්මේ නැත්තම් මේ මැදලා ඉන්නේ කියන්නේ නෑනේ. නමුත් අරන් දානවා නම් පළවෙනි අවස්ථාව වගේම දෙවෙනි අවස්ථාවෙත් ගන්න පුළුවන්. ඒ කියන්නේ එක දත්තයක්වත් අඩු වෙන්නේ මේ කියන ඔක්කොම ලක්ෂ ටික පුතේනවා. හරි කට්ටිය. තේරුණාද? හරි. හරි. ඔන්න අහනවා පුතේ එක. එමගින් වාර දෙකේදීම එක වර්ණයේ යුත් ලේන්සුවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. එහෙනම් වාර දෙකේදීම එක වර්ණය කියන්නේ නිල් නම් නිල් රතු නම් රතු. එහෙනම් මේ ටික ගන්න පුළුවන් බාන පුතේ මේ. නිල් නිල්. හැබැයි නිල් රතු බෑ වර්ණ දෙක. නිල් රතු බෑ. එහෙනම් රතු ගන්න පුළුවන්. එහෙනම් මේ ටික. නේද? ඔය රතු රතු නිල් නිල්. එහෙනම් ඔය ටික තමයි උත්තරේ. එහෙනම් ඔක්කොම කීයක් තිබ්බද පුතේ ලක්ෂ? 25ක් තියෙනවා. පස්සරක් පහ 25යිනේ. 25න් මෙතන 9යි මෙතන 4යි ඔක්කොම කීයද? 13. එහෙනම් උත්තරේ එන්නේ 25න් 13. හරි කට්ටිය. හරි. ඊළඟ මේ රෝම ඉලක්කම් දෙක. බාන්න මොකද්ද කියන්නේ කියලා? පළමුව නිල් පාට ලේන්සුවක්ද දෙවනුව රතු පාට ලේන්සුවක්ද ලැබීමේ සම්භාවිතාව. පළමුව නිල් දෙවනුව රතු. එහෙනම් පළමුව නිල් මේකනේ. දෙවනුව රතු මේ ටික. එහෙනම් මේ ටික. එහෙනම් ඔය කියන විදිහට මෙන්න මේ ටික තමයි එන්නේ. පළමුව නිල් ටික මේක දෙවනුව රතු ටික මේක. එහෙනම් ලක්ෂ තියෙන්නේ 6යි 25න් 6යි. හරි කට්ටිය. හරි කට්ටිය 25න් තේරුණාද? ඔන්න එතකොට ඔය කතාවත් හරි. හරි. එහෙනම් ඔන්න පුතේ අපේ අවසාන ප්‍රශ්නේ. දැන් 4 කතා කරා. දැන් පුතේ අවසාන එක පස්වෙනි එක. බලන්න. පස්වෙනි ගාන බලන්න. ශිෂ්‍ය සමූහයකගේ බර ස්කන්ධය කියලා කියනවා W පිළිබඳ රැස් කරගත් තොරතුරු දැක්වෙන අසම්පූර්ණ ජාල රේඛයක් දැක්වෙනවා. වෙන්න තියෙන අසම්පූර්ණ ජාල රේඛය. මම මේක ඔබට ඇට ගන්න. මේක අකුල්ලා තියෙන්නේ මෙතන 5 10 15ට නිකන් තියෙනවා. මේක ශිෂ්‍යයින් මෙතන තියෙනවා පුතේ 40 45 50 55 60 65 70 75 80 ඉච්චර තියෙනවා. දැන් 70 ඉවරයි. අපි 80ක් විතර ගමු කොහොමද වුණොත් කියලා. මේක පුතේ ස්කන්ධය.
W kg කියලා තියෙනවා. හරි. බලන්න. හරි. දැන් මෙතන මාක් කරලා තියෙනවා මෙන්න මේ 40 ඉඳන් තා පොඩ්ඩක් මෙහෙට යන්න වෙන්නේ. මෙතනින් එක්කුත් තියෙනවා පුතේ. දාලා නැහැ. අකුල්ල තියෙන 40 ඉඳන් 50ට. මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔහොම. මෙතනින් තියෙනවා පුතේ 15ක් උසට. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙතන පන්ති දෙකක් පැනලා තියෙන්නේ. එහෙනම් මෙතන කඩිරක් දැම්ම නම් වඩාත් හොඳයි. හරි බලන්න. කියනවා මේ ජාල රේඛයේ අසුරින් අසා ඇති ප්‍රශ්න වල උත්තර සපයන්න. පන්ති ප්‍රාන්තර සඳහන් කර ඇත්තේ මෙන්න මෙහෙම. මේක තේරුම් ගන්න ඕනේ. මේ ඔය කතාව කොහේ හරි කතන්දරයක් තියෙනවා. 40 වැඩි W කුඩයි 50. මේකේ කියන එකේ තේරුම මොකද්ද? W කියන්නේ 40ට වැඩි 50ට අඩුයි. පැහැදිලි කට්ටිය? හරි. බලමු. එක ස්කන්ධය කිලෝග්‍රෑම් 50ට අඩු ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද? ස්කන්ධය කිලෝග්‍රෑම් 50ට අඩු කියන්නේ මේ ටික නේද? මේ ටික නේද? දැන් බලන්න මේ කිලෝග්‍රෑම් 50 මෙතනින් ඉස්සරහට පුතේ 50ට වැඩි. එහෙනම් 50ට අඩු වෙන්නේ මුන් ටික කීයද? මෙතන 5ක් ඉන්නවා, මෙතන 5ක් ඉන්නවා. ඔක්කොම පුතේ කීයද? 10. එහෙනම් ළමයි 10. හරි කට්ටිය? හරි. ඊළඟට කියනවා පුතේ ශිෂ්‍යයන් 15ක් දක්වා ඇත්තේ කුමන පන්ති ප්‍රාන්තරයේදයි සඳහන් කරන්න. 15ක් දක්වලා තියෙන කවුද? 50 55. එහෙනම් 50 55 කියන පන්ති. හරි කට්ටිය? හරි කට්ටිය? මේ අහන්නකො කිලෝග්‍රෑම් ශිෂ්‍යයන් 15ක්. මේ ශිෂ්‍යයන් මේකෙන් ශිෂ්‍යයන් 15ක් දක්වලා තියෙන ශිෂ්‍යයන් 15ක් දක්වා ඇත්තේ කුමන පන්ති ප්‍රාන්තරයේද? 15ක් දක්වලා තියෙන පන්ති ප්‍රාන්තරය 50 55. තේරුණාද? නමුත් ලස්සනයි මේව දාලා කිලෝග්‍රෑම් කියලා දැම්මා. හරි කට්ටිය? ඔන්න. ඊළඟට කියනවා පුතේ 55 70 පන්ති ප්‍රාන්තරය තුල 30ක් සිටී නම් ඒ ජාල රේඛය දක්වන්න. දැන් කියන්නේ මොකද? 55 70 අතර 30යි. මට කියන 55 70 කියන පන්ති 1 2 3යි නේද? පන්ති 3කින් කීයක් දක්වන්න ඕනේද? 30. එහෙනම් පන්ති 3කින් 30යි නම් උස කීයද බෙදෙන්න ඕනේද? 3ට බෙදෙන්න ඕනේ. එතකොට 30 3ෙන් බෙදුවොත් කීයද? 10. එහෙනම් උස ගන්න කීයද? 10. එහෙනම් මෙතනින් 10ක් උසට තමයි මේක අඳින්නේ. ඔන්න ඔහොම. මෙතනින් කඩේරි දාන්න ඕන. හරි කට්ටිය? කොහොම හරි කට්ටිය? ඔන්න. එතකොට ඒක හරි. එහෙනම් රෝම ඉලක්කම් 3 හරි. ඒ රෝම ඉලක්ක 4. තොරතුරු රැස් කරන ලද මුළු ශිෂ්‍යයන් සංඛ්‍යාව කීයද? එහෙනම් මුළු ගාණ කීයද? මෙතන 5යි, මෙතන 5යි, මෙතන 15යි, මෙතන 10යි. මෙතන 10යි, මෙතන 10යි. ඒක ඔක්කොම කීයක් එනවද? මෙතන 5යි, 5යි, 10යි. මෙතන 15යි කීයද? 25යි. මෙතන 30යි කීයද? 55යි. එහෙනම් ඔක්කොම එනවා පුතේ. මුලින් 5යි, 5යි 10 දෙනෙක් හිටියා. ඊට පස්සේ 15ක් හිටියා. පස්සේ 30ක් හිටියා. ඒතර ඔක්කොම එනවා 30යි, 40යි, 55යි. පැහැදිලි කට්ටිය? අවසාන කියනවා ජාල රේඛයේ අසුරින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. හරි. සංඛ්‍යාත බහුවස්ත්‍රය තාම පෙලක් යවුන්ට මේක අඳින්න බෑනේ. හරිද? අනිවාර්යෙන් මතක තියාගන්න පන්ති පැනලා තිබ්බොත් මෙහෙම කඩේරි ගහ ගන්න. කඩේරි ගහ ගන්න ඕනේ. දැන් මේකේ අහන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රනේ. දැන් පෙලක් යවුන් කෙලින්ම මේක එක පන්තියක් කියලා මැද අරගෙන මේ. එහෙම ගන්න බෑ. මෙතන පන්ති තුනක් තියෙනවා. අපි මේ පන්ති තුනේ මැදවම ගන්න ඕනේ. මෙයාද මැදක් ගන්න ඕනේ මේක පන්ති දෙකක් ඒකත් ගන්න ඕනේ. අරගෙන යා කරන්න ඕනේ. යා කරන්න ඕනේ. ඊට පස්සේ මේක සංඛ්‍යාත බහුවස්ත්‍රයක්නේ. බහුවස්ත්‍රයක් කියලා කියන්නේ සංවෘත මේ පාද ගොඩක් තියෙන වස්තුවක්. ඒතකොට බහු කියන්නේ ගොඩක්නේ. ඒතකොට බහුවස්ත්‍රයක් වෙන්න නම් සංවෘත වෙහෙන්න ඕනේ. පාද ගොඩක් තියෙන වැහිච්ච රූපයක් වෙන්න ඕනේ. දැන් වැහිලා නෑනේ. දැන් පෙලක් ගිහුව මෙයා කියන්නේ මෙතෙන්ට යා කරලා. එහෙම බෑ. අපි කරන්නේ ඉස්සරහට පස්සේ පන්තියක් තියලා ඒ පන්තිය හරි මැද අරගෙන එයාට යා කරන්න ඕනේ. ඉස්සරහට තව පන්තියක් තියලා හරි මැද අරන් එයාට යා කරන්න ඕනේ. ඔන්න ඔහොම තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය හරියට එන්නේ. හරි කට්ටිය. ඔන්න. තේරුණාද? ඔන්න එතකොට පුතේ ඔය කියන විදිහට මේ ඔය කතාවත් ඉවරයි. හරි එහෙනම් ආයෙත් පෙපරේ හම්බෙමු. ඔක් ක්ලෝස් කරා.